හොඳයි පුතේ සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අද මිස්ටර් ටෙක් එකේ අලුත් දවසක් අද අලුත් දවස විශේෂයි ඒකට හේතුව මේ අද අපි ආමන්ත්‍රණය කරන්නේ මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියපු එහෙම නැත්නම් O level ලියපු මේ ගිය සතියේ විභාග බීතිකාවෙන් මිදිච්ච ආදරණීය දරුවෝ ටිකක් වෙනුවෙන් තමයි අද මේ ආමන්ත්‍රණය. හරි. ඉතින් ඔයාලගේ මේ වෙලාවේ මේ කතා බහ ගොඩනගන්න ඔයාලගේ වයසේ යාළුවන්ට ආරාධනා කරන්න ඔයාලට දීලා තියෙන Zoom link එකක්. එයාලා හැමෝටම ඔය Zoom link එක දෙන්න. ඔයාලා මොන හරි group වල ඉන්නවා නම් ඔයාලගේ O level කාලේ යාළුවෝ ඉන්නේ ඒවට ඔක share කරන්න. මොකද හේතුව ටෙක්නොලොජි කියලා කියන්නේ කොහොමද යද්ද? ටෙක්නොලොජි කොහොමද පාවිච්චි කරන්නේ? ඔයාලා කොමර්ස් කරත් කමක් නැහැ. ඔයගොල්ලෝ ආර්ට් කරත් කමක් නැහැ. ඔයාලා මැත්ස් කරත් කමක් නැහැ. ඔයාලා මොන විෂය ධාරාවෙන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තත් තාක්ෂණය කියන දේ කොච්චර දුරට අපිට වැදගත් වෙනවද? තාක්ෂණය කියන දේ කොච්චර දුරට අපි පාවිච්චි කරනවද? ලංකාව ඇතුලේ තාක්ෂණය කොච්චර දුරට මුල් බැහැගෙන තියෙනවද කියලා තමයි මේ කතා කරන්න යන්නේ. අද දවසේ ඔයගොල්ලන්ට පොඩි දේවල් ටිකක් කරලා පෙන්නනවා. ඒ කියන්නේ අමුතු වැඩ ටිකක් පරීක්ෂණ ටිකක් කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට. ඒ වගේම අපේ මිස්ටර් ටෙක් ඇතුලේ දරුවෝ කරපු නිර්මාණ කිහිපයක් පෙන්වන්න තියෙනවා. ඉතින් ගොඩක් දේවල් අද දවසේ ඔයගොල්ලෝ වෙනින් අපි ගෙනල්ලා තියෙනවා පෙන්වන්න. ඉතින් හොඳම දේ මේක ඔයාලගේ යාළුවෝ හැමෝම දකිනවා නම් එයාලට තේරුම් ගන්න පුළුවන් මේ විෂය ධාරාව කොච්චර බලවත්ද කියලා. තාක්ෂණ වේදේ විෂය ධාරාව, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය කියන විෂය ධාරාව කොච්චර දුරට ප්‍රබලද මේ වගේ නිර්මාණ මේ ලංකාවේ බිහි කරන්න කියලා ඔයාලටම තේරෙයි. එහෙනම් ඉල්ලනවා ඔයාලගේ යාළුවන්ට මේ ලින්ක් එක ෂෙයා කරන්න. ඒක ඔයාලගේ යුතුයකමක්. එතකොට එයාලත් දැනගනි මොනවද මේ තාක්ෂණය හරහා කරන්න පුළුවන් කියලා. එහෙනම් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මේ මිස්ටර් ටෙක් අන්වර්ථ නාමයෙන් කිව්වොත් අපේ ගැජට් හදන ටෙක් පන්තිය. එහෙනම් අයිබෝන් කියලා ඔයාලා හැමෝලම පිළිගන්නවා. හොඳයි පුතේ. අද සාකච්ඡාව අපි මෙහෙවන්නේ කිව්වා මේ පාර සාමාන්‍ය පෙළ ලියපු දරුවෝ වෙනුවෙන් මේ පාර සාමාන්‍ය පෙළ විභාගයේ ඔයගොල්ලන්ට ආපු ලොකුම ගැටලුව තමයි ගොඩක් අයගෙන් අපිට ආපු දේවල් තමයි O level maths paper එක අමාරුයි, science paper එක අමාරුයි. ඔය වගේ විවිධ මැසිවිලි තිබ්බා මේ පාර. ඒක එක දෙයක් ඕක හැම අවුරුද්දෙම වගේ එක්තරා මට්ටමක කියන දෙයක්. දැන් මම O level ලියපු අවුරුද්දේ අපිට හිතුණා අපේ පේපරේ අමාරුයි. අපිට තමයි අමාරුම පේපරේ ආවේ. ඔන්න ඔය වගේ දේවල් හිතනවා. හැබැයි මේ පාර ඊට වඩා ගොඩක් එහාට ගියපු මට්ටමක විභාගේ අමාරුයි කියලා ඉවර වෙලා මැසිවිලි සෑහෙන ප්‍රමාණයක් ආවම දැක්කා. ගණිත ගුරුවරු, විද්‍යාව ගුරුවරු සෑහෙන ප්‍රමාණයක් කියනවා මේ පාර හොඳ පේපර් එකක් ආවා කියලා. අන්න ඒක හොඳයි පුතේ. හරිද? අය දන්නවද? හොඳ පේපර් එකකින් තමයි හොඳ ළමයි මනින්න පුළුවන්. ඒකනේ ඇත්ත කතාව. ප්‍රශ්නේ මොකද්ද? ඔය පේපර් එක අමාරු වෙන්න, ඔය පේපර් එක අමාරුයි කියලා හිතෙන්න ඔයාලට හේතුව මොකද්ද? එකම කාරණාව ඔයාලා O level කාලේ වැඩ කරපු විදිහේ මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා එක්ක කටපාඩම් කරලා එහෙම නැත්නම් ගණන් රටාහුරු වෙලා තියෙන්න පුළුවන්, විද්‍යාව කටපාඩම් කරන්න ගිහිල්ලා. ඔන්න ඔය වගේ මොනවා හරි සිද්ධියක් නිසා තමයි යම්කිසි විෂයක් ඔයාලට අමාරු නම් අමාරුනේ. අද අපි මේ කතා බහ ඇතුලේ ගොඩක්ම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ තාක්ෂණය කියන විෂය ධාරාව කොච්චර කටපාඩමින් එළියට ගිහිල්ලා. ඒ කියන්නේ ගිරව දාන්නේ නැතුව ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් ගිරව දාන්නේ නැතුව කොහොමද මේ විෂය කොට දාන්නේ? එහෙම නැත්නම් මේ විෂය හරහා මොනවද කරන්න පුළුවන්? මේකත් අර සාමාන්‍ය ඔයාලා දැකපු එදිනෙදා ඔයාලා අහලා තියෙන විෂය ධාරාව වගේ මේකත් පොතක නෝට් එකක් ලියන විෂයක්ද? අපි ඒ ගැන තමයි මේ ටික අද දවසේ කතාව ගොඩනගන්න යන්නේ. හරි. ඉතින් සුපුරුදු පරිදි මම ස්ටේජ් එකෙන් බහලා යනවා අපේ වැඩ කරන තැනට. ඔයාලගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. අපේ ස්ටාෆ් එකේ අයියලා ඉන්නවා ඔයාලගේ chat එක බලාගෙන. ඔයාලට පුළුවන් මම මේ වැඩේ පරීක්ෂණ කරන වෙලාවේ ඔයාලගෙන් අහන කරන දේවල් වලට උත්තර දීලා මෙන්න මේ වගේ මේ මිචඩෙක් අපේ බෑග් එකක්. හරිද? දිනා ගන්න එහෙම chance එක දින ඕන. හරිද? පොඩි තරංගයක්. ඉතින් පොඩි ප්‍රශ්න ටිකක් අහනවා ඔයගොල්ලන්ගෙන්. අන්නේ ප්‍රශ්න වලට උත්තර එහෙම ওই chat එකට දාන්න පුළුවන්. ඔයාලා දන්නවනම්. හරි. අපි එහෙනම් යමු වැඩේට. ඊට අමතරව තව පොඩි දෙයක් කියන්නම්. ඔයාලා ගාව මෙන්න මේ පොත තියෙනවා නම් මගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් තියෙන නැත්නම් මගේ මේ අතේ තියෙන පොත තියෙනවා නම් මේක ළඟට ගන්න. මොකද මේ පොතේ ඉන්න චරිත ඔයගොල්ලන්ට සමහරක් වෙලාවට අද සජීවීව දකින්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් මේ පොතේ print වෙලා ඉන්න පින්තූර වලට පනාපුවාම කොහොමද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. හරි. ඉතින් අපි බලමු කෑල්ලෙන් කෑල්ල අද දවසේ ඕන කෙනෙක්ට පුළුවන්. හරිද? මැසේජ් දාලා තියෙනවා අපිට බැරිද කියලා පුළුවන්. හරිද? හරි. ඉතින් ඔය Zoom එකේ ලොග් වෙලා ඉන්න ආදරණීය දරුවෝ හැමෝටම අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම උත්තර දෙන්න. හරි. හදිස්සියේ හරි Zoom එකේ ප්‍රමාණය දැන් වෙලා මේ වෙද්දි 70 විතර වෙලා තියෙනවා පටන් ගන්න විනාඩි 2 3ක් යන වෙලාවෙම ඒක හදිස්සියේ හරි 100 පැන්නොත් අපි YouTube live එකකට යනවා. එතකොට ඔයාලට ඉන්න බැරි ප්‍රශ්නයක් තිබුණොත් YouTube link එක දානවා group එකට. ඒක අර හරි ඔයගලන්ට එන්න පුළුවන්. එතකොට YouTube chat එකට හරි ඔයාලට දාන්න පුළුවන්. ඔයාලගේ ඔය අපි අහන ප්‍රශ්න වලට උත්තර. හරි. එහෙනම් අපි බලමු. පොඩි වැඩ ටිකක් කළා. එහෙනම් මම ස්ටේජ් එකෙන් බහලා යනවා මගේ වැඩ කරන තැනට. හොඳයි පුතේ. අපි කොමු අපේ ලැබ් එකේ තියෙන ලස්සන මතන මෙතන තමයි මට වැඩිපුරම හුරු බෝඩ් එකෙන් පස්සේ. ඔන්න ආවා වැඩබිමට. මේ තමයි මිස්ටර් ටෙක් අපේ ලැබ් එකේ ඔයාලට පරිහරණය කරන්න බඩු භාණ්ඩ එහෙම අසුරලා තියෙන ෂැඩෝ බෝඩ් එක. සෙවනලි පූර්ව කියලා සිංහලෙන් කියනවා. මේ ෂැඩෝ බෝඩ් එක ගාව ඉඳන් අපි බලමු මොනවද මේ අපි කරන්නේ මේ අපේ වැඩ මේසේ ඉඳලා අපි මොනවද මේ කරලා පෙන්නන්න යන්නේ. මට අරන් එන්න දෙහි ගෙඩියකුයි ලුණු ටිකකුයි බීකරක අරන් එන්න බෑන කට්ටිය. අද මට උදව්වට ඉන්නවා අපේ ගෝල බාලයෝ ගොඩක් අද මේ රාත්‍රී කාලේ. ඉතින් ඒ කට්ටිය තමයි මට මේව ගෙනත් දෙන්නේ. මම අර කිව්වේ අර පොතේ ප්‍රින්ට්ලා ඉන්න චරිත වලට පණ ආවහම මෙන්න මේ වගේ තමයි පේන්නේ. මේ කට්ටිය ඔයාලගේ පොත තියෙනවා නම් බලන්න මේ අයියා ඉන්නවා අර අයියා ඉන්නවා කියලා බලන්න පුළුවන්. හරි. මුලින්ම කරන්න යන්නේ දෙහි ගෙඩියක් මතුරන්න යන්නේ අද. එහෙම නැත්නම් දෙහි කපන්න යන්නේ දැන් විභාගෙම ලියලා ඇවිල්ලා ඔයාලා දැන් දෙහි කපලා ගොඩ දාන්න එන්න ඕගොල්ලන්ව. මට උදව්වට කරවන්න ඕනේ. හරි. අපි බලමු පොඩි වැඩක් කළා. මේක ඔයාලා දන්නවද කියලා ඉස්සෙල්ලා බලන්නේ. මට මේකට උත්තර ඔයාලගේ chat box එකට වැටෙන්න ඕනේ. අපි බලමු ඒකට හේතුව මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවද කියලා. ඇල් වතුර ටිකකට දෙහි ගෙඩියක් දාලා බලනවා මොකද වෙන්නේ කියලා. හරි. අපි වරුණ ගයි ඉන්නවා මෙතන. වරුණ ගයි අපිට උදව් කරයි. බලමු. දැන් මිස්ටර් ටෙක් කියලා කියන්නේ පුතේ හැම වෙලේම මේ දේවල් කරලා පෙන්නන තැනක්. ඉතින් අපි ටෙක්නොලොජි උගන්වන්නෙත් එහෙමම තමයි. බලමු. මොකද උනේ පුතේ? දෙහි ගෙඩිය මේ බීකරේ යට ගිල්ලා තියෙනව නේද? හරි. ඒ කියන්නේ මොකද්ද ඔයාලට ඒකේ තේරෙන්නේ? මේ දෙහි ගෙඩිය බර වැඩි ඒ නිසා මේක ගිලුණා. හරි. මේකේ විද්‍යාත්මක කාරණාව ගත්තොත් උඩුකුරු තෙරපුම කියලා දෙයක් ඔයාලා සයන්ස් වල අහලා ඇති. ඒ උඩුකුරු තෙරපුම කියන දෙයට වඩා උඩුකුරු තෙරපුම කියන මූලධර්මයට වඩා ඒ බලයට වඩා මේ දෙහි ගෙඩිය බර වැඩි නිසා මේක පල්ලෙහාට ගිලුණා. ඒක තමයි මෙයාගේ අපි දැකපු සරල කතාව. එතකොට පොඩි දෙයක් කරන්න යනවා දැන් මම. මේ වතුර ටිකටම ලුණු ටිකක් සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? සෝල්ට් කියලා අපි කියන්නේ ලුණු කිමිකල් එකක්. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? ලුණු ස්වල්පයක් මිශ්‍ර කරලා බලනවා මේක මේ විදිහටම මෙහෙම වෙයිද කියලා. එහෙම නොවුනොත් මං වගෙන් අහනවා ඇයි එහෙම වෙන්නේ නැති වෙන්න හේතුව කියලා. අන්න ඒකට උත්තර දෙන්න හම්බුනොත් ඔයාට අද පොඩි දෙයක් ලැබෙනවා. හරි. වරුණකයි දෙහි ගෙඩිය එළියට අරගෙන අපි දාලා බලමු ලුණු ටිකක්. මේ කෙමිස්ට්‍රි නේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ කෙමිකල් එකක් නේ. අපි දැන් උයන්න කියලා දෙන්නේ නැහැ ඔයගොල්ලන් ලුණු දාලා. මේ දවස්වල උයන දේවල් ගොඩක් ජනප්‍රියයි. ඔයගොල්ලෝ දකින්න ඇති මේ දවස්වල ලංකාවේ වටිනම නිවුස් එක වයිල් කුක් බුක් නේද? මිලියන්ස් 10ක් සබ්ලා අරගෙන දැන් ඔන්න ලංකාවේ වැඩිම සබ්ලා තියෙන channel එක වෙලා තියෙනවා. ඒවත් ටෙක්නොලොජි. උයන්න පුළුවන් කෙනෙක්ට ටෙක්නොලොජි හම්බුනහම යන්න පුළුවන් දුර තමයි තියෙන්නේ. හරි. right.
හොඳයි අපි ලුණු ටිකක් දැන් මේ වෙලාවේ මිශ්‍ර කරගෙන හිටියා. ජලයට ලුණු කියලා කියන්නේ එක්තරා රසායනික ද්‍රව්‍යයක් අපි මිශ්‍ර කරගෙන හිටියා. අපි දැන් බලමු ඒ රසායනික ද්‍රව්‍ය නැත්නම් ඒ ලුණු කියන කෙමිකල් එක වතුරට දාලා ඉවරලා දෙහි ගෙඩිය දැම්මට පස්සේ අපිට මොකද්ද ලැබෙන ප්‍රතිඵලය කියලා. දාලා බලමු. හරි දැන් බලමු කලින් ප්‍රතිඵලයම ලැබෙයිද කියලා. කලින්ට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙනවා පේනවද බලන්න ඔයාලට දැන්. කලින්ට වඩා වෙනස් ප්‍රතිඵලයක් පැහැදිලිවම ලැබෙනවා. ඔයාලගේ chat එකට දාන්න බලන්න මෙහෙම වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්න හේතුව මොකක්ද කියලා. දැන් විද්‍යාව කරපු ළමයි ටෙක්නොලොජි කරන්න පොඩි ආසාවක් තියෙන ළමයි මේ වගේ චූටි දෙයක් සාමාන්‍යයෙන් දන්නවා ඇති කියලා අපිට හිතන්න පුළුවන්. chat box එකට දාන්න බලන්න zoom එකේ ඇයි මේ දෙහි ගෙඩිය දැන් පාවෙන්නේ? කලින් නම් ගිලුණා. හැබැයි දැන් පාවෙනවා. අපි බලමු chat එකට ගිහිල්ලා chat එකේ මොනවද තියෙන්නේ කියලා. chat එක අපි බලමු. පොඩි ලාභයක් තියෙනවා මට මේක එහෙම යන්න වෙනවද දවසේ? right density එක increase වුණා කියලා දාලා තියෙනවා. right තව ලුණු වල ලුණු කුඩු වැඩි නිසා දෙහි ගෙඩිය පා වෙනවා. ලුණු වල උඩුකුර තෙරපුම වැඩි නිසා. අයඩින් වල තියෙන උදාසීන ගතිය නිසා. උඩුකුරු තෙරපුම වැඩි නිසා. හරි. හොඳයි නේ ඔයාලා. සයන්ස් දන්නවනේ. හරි. තව මොනවද ඔයාලගේ උත්තර? ජලයේ ඝනත්වයට වඩා ලුණු වල ඝනත්වය වැඩි සාමාන්‍ය ජලයට වඩා. ඊට පස්සේ ජලයේ ඝනත්වය දැන් ට වඩා ලුණු වතුර වල ඝනත්වය වැඩි වුණා. ඒ නිසා ලුණු දෙහි ගෙඩි පා වුණා. හරි. තව මොනවද? right ඝනත්වය නිසා. හොඳයි. සතුටුයි. හරි. මට විනාඩියක් දෙන්න ඔයාලා chat එකට ඔය ටික දාගෙන යන්න. density එක ඝනත්වය නිසා ලවණතාවය නිසා අද මේ උගන්වනව නෙවෙයි ඔයාලගේ පොඩි පොඩි දේවල් ටිකක් බලන්න යනවාද මේ දන්න දේවල් ඔයාලට අසන අත්දැකීමක් දෙන්න හදන්නේ අද. හරි. බලන්න. සාමාන්‍ය වතුර මොනවද? H2O නේ. ඒකනේ මේක ඇත්ත. ඊළඟට අපි දැම්මා ඒකට ලුණු NaCl. එතකොට NaCl plus H2O තමයි මේකේ තිබුණේ. එතකොට ඔයාලා දැකපු දේ තමයි මේකට දැම්මහම මේක ගිලුණා. හැබැයි මේකෙදි මේක පා වුණා. මොකද ඒකට හේතුව? ඔයාලා හරි ඝනත්වයේ බලපෑමක් පැහැදිලිවම තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජලයට වඩා ලුණු වතුරේ ඝනත්වය වෙනස්. අන්න ඒ නිසා මේ දෙහි ගෙඩිය දැන් පාවෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔයාලට මේ චුටි විද්‍යාත්මක කාරණාව පැහැදිලිනේ. මේක ඔයාලට දැන් මතකක් තියෙනවා. ඇයි ඒ? ඔයා දැන් මේක S2 දැක්ක. හැබැයි ඔයාටත් ගෙදරදී ඕන තරම් කරලා බලන්න තිබ්බ කලින් කරේ නැති වුණානේ. නිකන් අද දවසේ නිදා ගන්න කලින් හරි හෙට උදේ හැරිලා හරි හෙට ඉඳන් නිවඩ දවසනේ. ඇහැරිලා අම්මගේ ලුණු චුට්ටක් ඉල්ලගෙන වතුර කෝප්පයක් අරන් මේ වැඩේ කරලා බලන්න. මේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ජීවිත කාලෙට මතක හිටිනවා. ඇයි ඒ? කරලා බලපු නිසා. හරිද? කරලා බැලුවහම ඕන දෙයක් මතක හිටිනවා. එතකොට ඒක අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. පැහැදිලි? ඔන්න අපේ අද දවසේ පළවෙනිම වැඩේ. ඔව් ජලයේ ඝනත්වය වෙනස් වුණා. ජලයේ ඝනත්වය වැඩි වුණා. ලුණු වතුරේ ඝනත්වය ආවා. ඒ නිසා මෙන්න මේක මෙහෙම වුණා. ඔයාලා හරියටම හරි. හරි. දැන් ඔයාලා හරියටම හරි වුණාම තෑග්ගක් දෙන්න තියෙනවනේ. දෙවෙනිදා ආවහම
ඔයාලා හැමෝටම මේ තෑග්ග හම්බ වෙනවා. හරිද? අපි ඔතනින් Zoom එකේ chat එකට ගිහිල්ලා අපි හොයා ගන්නවා කවුද මුලින්ම උත්තරේ දුන්නේ කියලා. එතකොට ඔයාලා දෙවෙනිදා එනකොට මෙන්න මේ තෑග්ග දෙවෙනිදා අපි උගන්වන්න පටන් ගන්න දවස මෙන්න මේ තෑග්ග ඔයාගේ අතට හම්බ වෙනවා. හරි? අපි බලමු කාටද මේ තෑග්ග යන්නේ කියලා. අපි යමු දැන් ඊළඟ වැඩේට බලන්න. මේකත් ඔයාගෙන් උත්තර ඕනේ. ඔන්න දැන් මේකේ උත්තර ඉවරයි. මම මේ chat එකට දානවා everyone message එකක් .payliyak. ඒ .payliyen පස්සේ එන උත්තර ටික තමයි මම ඊළඟ practical එකේ ඔයාගෙන් බලන්නේ. හරි? හොඳයි නේද? දැන් ඔයාට පැහැදිලි ඇති ඕනම දෙයක් කරලා බලන්න පුළුවන් කියලා. අපි බලමු දැන් නිකන් ගින්නක් නිවනවා වගේ වැඩක්. අපි ගින්නක් නිවනවා වගේ වැඩක් කරලා බලමු. ස්ටාෆ් එකේ කටින් අහලා බලමු ගින්න නිවන්න අපිට පුළුවන්ද කියලා. හරි. අපි ගින්නක් ගැන ඉස්සලා කතා කරමු. ගින්නක් කියන්නේ මොකක්ද කියලා. හරි. ෆයර් එකක්. හරි. පුතේ සාමාන්‍යයෙන් ඔයාලා ගින්නක් ගැන කතා කළොත් ගිනි ත්‍රිකෝණය ගැන දැනන් ඉන්න ඕනේ. ගිනි ත්‍රිකෝණය පොල් ත්‍රිකෝණය වගේ තමයි ගිනි ත්‍රිකෝණයක්. හරිද? ගිනි ත්‍රිකෝණය මොනවද තියෙන්නේ? ගිනි ත්‍රිකෝණයේ තියෙනවා ශීර්ෂ තුනක්. එකක් තමයි ගිනි ගන්න මොනවා හරි මෙටීරියල් එකක්, ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ පුතේ. ගිනි ගන්න මොනවා හරි ද්‍රව්‍යයක්. හරිද? ඊට අමතරව තියෙන්න ඕනේ හීට් එක. ඒ කියන්නේ ජලන උෂ්ණත්වය. ජලන උෂ්ණත්වය. ඒ කියන්නේ එයා එන්න ඕනේ ගිනි ගන්න උෂ්ණත්වයට. දර කැලලක් වුණා නිකන් ගිනි ගන්න නැහැ නේ. ටිකක් වෙලා ගින්නට අහු වෙලා රත් වෙලා තමයි එයාගේ උෂ්ණත්වයට එන්නේ. හරිද? ඒක තමයි ජලන උෂ්ණත්වය කියලා කියන්නේ. ඊළඟ එක තමයි ගිනි ගන්න අවශ්‍යම දෙයක් තමයි පුතේ ඔක්සිජන්. අපේ YouTube channel එකේ ඇති වීඩියෝ එකක් ඔයාලා ගෙදර තියෙන ෆිලමන්ට් බල්බ් එකක් සූත්‍රිකා පහනකට ඔක්සිජන් දුන්නොත් මොකද වෙන්නේ කියලා. අපි link එක දාන්නම් group එකට පස්සේ බලන්න. මේකත් ඒ වගේ වැඩක්. දැන් අපි හරි කරන්න යන්නේ ගින්නක් නිවන්න. පුතේ ගින්නක් නිවද්දී මේ ගිනි ත්‍රිකෝණය කියන සංකල්පයෙන් කිසියම් එකක් ඒකෙන් ඉවත් කරොත් ඒ පද්ධතියෙන් ඉවත් කරොත් ගින්න නිවන්න පුළුවන්. හරි. දැන් මම ඔයාලට මේ කරලා පෙන්නන්න හදන වැඩේ ඇතුලේ ඔයා මට කියන්න ඕනේ ඒ පද්ධතිය ඇතුලේ මොකක්ද ඉවත් උනේ? ඔක්සිජන් ඉවත් වුණාද? එහෙම නැත්නම් ද්‍රව්‍ය ඉවත් වුණාද? එහෙම නැත්නම් ජලන උෂ්ණත්වය වෙනස් වුණාද කියන එක තමයි මම ඔයාගෙන් අහන්නේ. ගිනි ත්‍රිකෝණය ඇතුලේ දේවල් තුනයි. එකක් මොනවද? එකක් තමයි ගිනි ගන්න දේවල් තියෙන්න ඕනේ. හරි. අනිත් එක තමයි ගිනි ගන්න උෂ්ණත්වයකට පත් වෙලා තියෙන්න ඕනේ. අනිත් එක තමයි ගිනි ගන්න අවශ්‍ය කරන දහන පෝෂක වායුව කියන ඔක්සිජන් තියෙන්න ඕනේ. ඔන්න ඔය තුනේ එකක් හරි අයින් කළොත් ඩිස්කනෙක්ට් කළොත් මොකද වෙන්නේ? ගින්න නිවෙනවා. අපි කරලා බලමු ගින්නක් නිවන හැටි. එහෙනම් ආයි කියනවා ඔයාලගේ යාළුවන්ට මේ ලින්ක් එක ෂෙයා කරලා එයාලව දැනුවත් කරන්න තාක්ෂණ වේදේ විෂය කියන්නේ කොහොම එකක්ද? මේක ඇතුලේ මේ උගන්වන සංකල්පය මොකක්ද? ඔයාලට මේ ක්ලාස් එකට ආවොත් එහෙම කරන්න හම්බ වෙන්නේ මොනවද? මේ ක්ලාස් එක ඇතුලේ උගන්වන්නේ කොහොමද? පොතෙන් විතරද උගන්වන්නේ? කරලා බලන්න හැමදේම දෙන්නේ කොහොමද? හැමදේම අද මේ පැයකමාර පැය ඇතුළත ඔයාලට බලන්න පුළුවන්. අපි යමු එහෙනම් අපි ඊළඟ වැඩේ බලන්න. අපි ගිනි තියමුද එහෙනම්? වරුණකේ මට ගේන්න බීකර දෙකයි වතුර ටිකක් දාපු බීකර දෙකක ඉස්සලා අපි ඉටිපන්දම් දෙක පත්තු කරලෙමු. එන්නකො මෙහෙට. අපි කරන්න යන්නේ ඉටිපන්දමක් හෝ දෙකක් අරගෙන හරි අපේ ලැබ් එකේ තියෙන ඔය පොඩි පොඩි බඩු වලින් තමයි වැඩේ කරන්නේ. මේක ඇතුලේ පොඩි පොඩි බඩු නෙමෙයි අතරම ලක්ෂ ගානක කෝටියක විතර අපි වියදමක් දරලා තියෙනවා මේ සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එක. හොඳයි. මෙන්න මේ බීකර දෙක ඇතුලේ අපි ඉස්සලා ඉටිපන්දමක් දහනය කරන්න යනවා. ඉටිපන්දම දහනය වෙනවා කියන එක ඔයාලට තේරෙයි. එතකොට අපි ඉටිපන්දම් දෙක පත්තු කරමු දරු. අනිත් එක ඔය කරා. ඔය අපේ YouTube channel එකට ගිහලා බලන්න ගොඩක් දේවල් තියෙයි. අපි මේ අතපය පුච්ච ගන්න වැඩ සෑහෙන්න කැමැත්තෙන් කරන කට්ටියක්. ඔන්න මේ ගැට අල්ලලා. ගිනි තියෙන වැඩම තමයි සෑහෙන ප්‍රමාණයක් channel එකේ තියෙන්නේ. ගිහලා බලන්න. අත්හදා බැලීම් කරන තරමට තමයි අපිට ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බ වෙන්නේ.
හරි. ඔන්න අපි ගාව තියෙනවා පත්තු කරපු ඉටිපන්දම් දෙකක්. හරි. මේ ඉටිපන්දම් දෙකම දැන් පත්තු වෙන ගමන් තියෙන්නේ. වෙසක් කාලෙත් ළඟයිනේ. අපි මේකට භාගයක් වෙන්න වතුර දාමු වරණ එකයි. මේ ඉටිපන්දමේ භාගයකට වඩා චුට්ටක් අපි වතුර දානවා. ඉටිපන්දම නිවෙන්නේ නැති වෙන්න. බලමු. එන්න තේරෙද්ද? හරි. අරකටත් දා. හරි. දැන් මේ ඉටිපන්දම් දෙක මේ වෙද්දී පත්තු වෙන ගමන් තියෙන්නේ. දෙකටම සමාන ප්‍රමාණයන් වගේ වෙන වතුර දාලා තියෙනවා. හරි. දැන් අපි කරන්න හදන චුටි වැඩක් තියෙනවා. ඔයාලගේ ගෙදර තියෙන මෙන්න මේ වගේ පැකට් මොනවද මේ? පොඩි ක්ලෝස් අප් එකක් දෙන්න මේකට. ඇඩ් එකක් නෙමෙයි. වෙළඳ දැන්වීමක් නෙමෙයි. මෙන්න මේ වගේ පැකට්ස් ඔයාලගේ ගෙදර ඇති. මොනවද මේ? ඊනෝ. හරිද? ගැස්ට්‍රයිටිස් වලට එහෙම ඔයගොල්ලෝ මේවා බොනවා ඇති. ඔයාලට මම මේ පෙන්නන්නේ ඔයාලට ඇත්තටම ගෙදරදී කරන්න පුළුවන් දේවල් ටිකක් මේ. හරි? ඔයාලට ගෙදරදී මේ හෙට උදේට කරන්න පුළුවන් දේවල් ටිකක් මේ පෙන්නන්නේ. ඔයාගේ නංගිමලට කියලා දෙන්න. මෙන්න සයන්ස්. එයාලා ආසාවෙම ඉගෙන ගනින්. හරි. වන්නකයි. මෙන්න මේ පැකට් දෙක දාමු අපි එකකට. අපිට කැමරා එක දෙන්න මෙන්න මේ බීකර දෙකට. අපි එකකට දානවා ඊනෝ. ඉටිපන්දමට වැටෙන්නේ නැහැ කියන එක පැහැදිලි ඔයගොල්ලන්ට. මොකද උනේ? ඒ ඉටිපන්දම නිවුණා. අපි ඉටිපන්දමට දැම්මේ නැහැ ඊනෝ. අපි ආයි පත්තු කරමු. අපිට ඒකට ගන්නවත් බැරි මට්ටමට නිවෙනවා. කීපතරයක් උත්සාහ කරනවා පත්තු කරන්න වරුණික අයියා. වැඩේ අසාර්ථකයි. ලං කරද්දි නිවෙනවා. හරි. ඔන්න දැන් ආයි කොහොමද අමාරුවෙන් පත්තු කරගත්තා. තව ඊනෝ පැකට් එකක් දාමු වරුණිකේ. හරි කඩොපෙක ඉතුරු තියෙනවනේ. වැරදිලාවත් ඔයාලට පේනවද දන්නේ නැහැ මේ වරුණික අයියා ඊනෝ පැකට් එක ඉටිපන්දම ගිනි දැල්ලට දාන්න එහෙම නැහැ. ඒ වගේ අර බොරු මැජික් පෙන්වන්නේ නැහැ අපි. අපි ඒකත් නෙවුණා. ගන්නකෝ අනිත් එක හැමෝම තාම පත්තු වෙනවා. අපි දැන් chat එකට යනවා. chat එකට ගියාම අපිට බලන්න හම්බ වෙයි ඔයගොල්ලන්ගේ උත්තර. ඇයි එහෙම වුනේ? හරි. දෙන්න බලන්න මට ඔයාගේ ඔන්න ඔය පැත්තේ තියෙනවා මේ වෙලාවේ කැමරා එකට පේන්නේ අපේ පරීක්ෂණේ එකක් නිවිලා අනිත් එක නම් තාම පත්තු වෙනවා. ඔයාලගේ chat එකට chat එක හරි සක්‍රියයි. සයන්ස් පේපරේ අමාරු වෙලා නැහැ කියන්නේ. හරි. කොහොමද මේක නෙවුනේ? CO2 රිලීස් වුණා. O2 රිලීස් වුණා. CO2 ආවා. ඊනෝ එකේ CO2 තියෙන නිසා. මගේ පැත්තට දෙන්න බලන්න. හරි. දැන් මම මෙන්න මේ මට මෙන්න රෂානේ බෝඩ්ඩක් මේ මෙන්න මම මෙතනින් බලාගෙන ඉන්න ඕගොල්ලන්ව ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතනින් මම ඔයාලව බලාගෙන ඉන්නේ. ඒකයි මේ පැත්ත බලන්නේ. හරි. හරි. ඊනෝ එක දැම්මම CO2 පිට වුණා. CO2 පිට වුණාම O2 ප්‍රමාණය අඩු වෙනවා. අන්න එතකොට මේ ගින්න නිවුණා. ඔයාලා හොඳයිනේ. එහෙම තමයි උනේ. එහෙම තමයි උනේ. හරි. ගිමන්න chat එක බලන්න ජයග්‍රාහකයා තෝරන්න ඕනේ. මුලින්ම කෙනාම අල්ල ගන්න ඕනේ. හරි. අපේ කට්ටිය ලහිලයි ඔයාලගේ මේ දිනන කට්ටිය තෝරනවා නැත්තම් අපිට හැමෝටම බෑග් දෙන්න වෙනවනේ. හරි. එන්න. මොකද්ද උනේ? මේ බීකරේ තිබ්බා. හරිද? ඒ බීකරේ ඇතුළට අපි දැම්මා ඉටිපන්දමක්. මේකට අපි ඉටිපන්දමක් දැම්මා මෙන්න මේකට. මේ වගේම තව බීකරයක් තිබ්බා. අපි වතුරක් දාලාම කොපියක් දාගමු. ඔන්න වතුර මට්ටමක් දාලා තිබ්බා ඒකට.
හරි. මෙන්න මේ ඉටිපන්දම් දෙක බීකර දෙක දාලා තිබ්බා අපි. මේ දෙකම අපි පත්තු කරා. දැන් මේක ගිනි දැල්ලුණා. මේ වායුගෝලයේ තියෙනවා පුතේ වායු ಜಾති ගොඩක්. O2 තියෙනවා, CO2 තියෙනවා, එක එක ಜಾතියවත් නයිට්‍රජන් තියෙනවා, වැඩි ප්‍රමාණයක් නයිට්‍රජන් තියෙනවා. එක එක ಜಾතිය ජල වාෂ්ප තියෙනවා. මේ වායුගෝලයේ සංයුතිය ඉතාමත් ප්‍රබලයි. හරි. මේ වායුගෝලයේ තියෙන මේ ඔක්සිජන් මෙන්න මෙයත් එක්ක ගැටෙනකොට තමයි දහන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඕනෑම දහන ක්‍රියාවලියක් සම්පූර්ණ වෙන්න නම් ඔක්සිජන් තිබිය යුතුමයි. ඔක්සිජන් කියන සාධකයේ ඉවත් වුණොත් හෝ ඔක්සිජන් වලට වඩා කාබන් ඩයොක්සයිඩ් වගේ දෙයක් නැත්නම් ගින්නක් නිවන්න දහන අපෝෂක වායුවක් කියන දේ ඉස්සර වුණොත් සමහරක් වෙලාවට ගින්න නිවෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ඕනම දෙයක ජයග්‍රහණය ලැබෙන ඉස්සර වෙන කෙනාටනේ නේද? අපි උදාහරණ කියන්න ඕනේ අත්දැකීම් ඇතින ඕන තරම් ජීවිතේ ඉස්සර වෙන කෙනාට ජයග්‍රහණ හම්බ වෙනවා. ඒක තමයි ඇත්ත. හරි. එතකොට දැන් මොකද්ද උනේ? අපි මේකට දැම්මා ඊනෝ පැකට් එකක්. මේ ඊනෝ පවුඩර් එක මේකට දැම්මහම ඊනෝ ටික මේකට වැටෙනකොට මොකද උනේ? ජලයත් එක්ක මිශ්‍ර වෙද්දී මේ ආසන්න ප්‍රමාණයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ ගියා. CO2 ප්‍රමාණය ඉහළ ගියා. O2 නැති වුණාම නෙමෙයි O2 තියෙනවා. එක පාට O2 අපිට අයින් කරන්න බෑනේ. O2 තියෙනවා. හැබැයි O2 වලට වඩා ප්‍රබල වුණා ඒ වායුගෝල අනුපාතේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්. හරි. ඒ කියන්නේ බොහොම සරලව ඔයාට තේරෙන්න ඕනේ මේ වෙලාවේ කාබන් ඩයොක්සයිඩ් කියන ප්‍රතිශතය ඉහළ ගියපු නිසා මේ ගින්න නිවුණා. මෙතනින් මේක අපිට නතර කරන්න සිද්ධ වුණා මේ ගින්න. හරි. ඉතින් පේනවද ඔයගලන්ට මොකක්ද උනේ කියලා? විද්‍යාත්මක හේතුව මොකද්ද? ගින්නක් කියන එක ඇති වෙන්න දේවල් තුනක් ඕනේ. මේ දේවල් තුනෙන් ප්‍රබලම සාධකයක් ඔක්සිජන්. මේ වෙලාවේ ඔක්සිජන් වලට වඩා අපි කාබන් ඩයොක්සයිඩ් කියන ප්‍රමාණය වැඩි වුණාම අපිට පුළුවන් වුණා ඒ ගින්න බොහොම සරලව මැඩපවත්වා ගන්න. ගින්නක් නිවන්න ගන්න જાතියක් තමයි කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ. හරි. මම ගාව අතන මේසෙට ගියාම මම ආයේ පෙන්නන්නම් ගිනි නිවන්න ගන්න අපේ ක්ලාස් එකේ ඇතුලේ ප්‍රැක්ටිකල් වලට දෙන එහෙම නැත්නම් ක්ලාස් එකේ හදිසියෙ ගින්නක් ආවොත් එහෙම මැඩපවත්වන්න පාවිච්චි කරන ගිනි උපාංගයක් තියෙනවා. මම ඒකත් පෙන්නන්නම්. ඒක නම් කාබන් ඩයොක්සයිඩ් නෙමෙයි, මේක පවුඩර් එකක්. එක එක જાති ගිනි උපාංග තියෙනවා. අවාට පෙන්වුවේ මේ කාබන් ඩයොක්සයිඩ් වලින් ගිනි නිවන්න පුළුවන් කියන කතාව. හරි. එහෙනම් ඔයාලගේ chat එක දැක්කම හරි සන්තෝසයි. මොකද හේතුව ඔයාලා ඒක ලස්සන්ට පැහැදිලි කරලා දාලා තියෙනවා. හොඳයි, බොහොම සතුටුයි. ඒ කියන්නේ ඔයාලගේ විද්‍යාත්මක දැනුම ඉහළයි. ඔයාලට සයන්ස් පුළුවන්. බය වෙන්න එපා. සයන්ස් බෑග් එකේ හිතාගෙන ඉන්න එපා. ඔයාලගේ සයන්ස් හොඳ ප්‍රතිඵලයක් එයි ඔයාට. අපි යමු ඔටෝමොබයිල් පාර්ට් එකකට පොඩි. අපිට අපේ වැඩ මේසේ හදලා දෙන්න ඔටෝමොබයිල් පොඩ්ඩක් ළමයින්ට කියලා දෙන්න. ඔයාලා අපේ කොල්ලෝ ටික එහෙම ඉන්නවා නම් ඔටෝමොබයිල් කිව්වම අපි ඉන්නේ ඔටෝමොබයිල් සීන් එකේ තමයි වගේ එකක් තියෙනවනේ. ගිමන්නයි. පොඩි ගිමන්නයි එන්නකෝ බලන්න. කො අපි ඔයාට පෙන්නනවා මේ පොඩි ගිම්මහන අයියා ඔයාලගේ ස්ක්‍රීන් එකට එයි. දැන් කලින් හිටිය වරුණ එක අයියා කතානායකයා. එයා අමාරු වුණා. තව ටිකකින් ආයෙයි අරගෙන. හරි. මෙන්න තියෙනවා එන්ජින් එකක්. අපිට දෙන්න සමීප දසුනක්. මේ තියෙන්නේ එන්ජින් එකක්. මෝටර් සයිකල් එන්ජිමක්. හරි. ගිමනයි අපි මේ කරකොල පෙන්නමු. මේ මෝටර් සයිකල් එන්ජින් එකක් ඇතුලේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන පුතේ පිස්ටන් එකක්. මේ තියෙන. මේ පිස්ටන් එක ඉහළ පහළ යෑම තමයි මේ එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. එන්ජින් එකක් වැඩ කරනවා කියලා කියන්නේ මෙන්න මේ පිස්ටන් එක ඉහළ පහළ යෑම. දැන් මේ වෙලාවේ අපි කරන්නේ අතින් කරකවලා චුට්ටක් අපිට තව පොඩ්ඩක් zoom out කරන්න. right. දැන් පෙනෙයි මේ පැත්තට අපි පොඩ්ඩක් කරකවමු. මෙන්න මේ පැත්තේ තියෙන මෙන්න මේ කොටස කරකවලා තමයි අපි ඔයාට මේ පිස්ටන් එක ඉහළ පහළ යන වැඩේ පෙන්වන්නේ. හැබැයි ඇත්ත එන්ජින් එකක ඒක නෙමෙයි වෙන්නේ. ඇත්ත එන්ජින් එකක වෙන්නේ කියන්නේ ඇත්ත එන්ජින් තමයි මේ ඇත්ත ක්‍රියාකාරීත්වයද වෙන්නේ මොකද්ද? මේ ඉහළ පහළ යන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මේ හිස් අවකාශය ඇතුළත. මෙන්න මේ හිස් අවකාශය ඇතුළත මොනවද දහනය වෙන්නේ? පෙට්‍රල් දහනය වීමක් සිද්ධ වෙනවා. හරිද? මෙන්න මේ පෙට්‍රල් දහනය වීම නිසා මෙන්න මේ හිස් අවකාශය ඇතුළත පෙට්‍රල් දහනය වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ පෙට්‍රල් දහනය වීම නිසා පෙට්‍රල් දහනය වීම නිසා මොකද වෙන්නේ? බලයක් හටගෙන නැත්නම් පීඩන වෙනසක්
ඇති වෙලා මෙන්න මේ පිස්ටන් එක පහළට තල්ලු වෙනවා. ඔන්න ඕක තමයි මේ එන්ජින් එක ක්‍රියාකාරීත්වය. හොඳට බලන්න. ඒත් එක්කම මේ පැත්තේ තියෙනවා ඔයාට මේකට අදාළ වූ ක්‍රියාකාරකම් ගොඩක් දකින්න පුළුවන්. මේ තියෙනවා මෙතන පොඩි අපි zoom එකක් දෙන්න. දන්වැලක් තියෙනවා. ඇයි ඒ? ජවය සම්ප්‍රේෂණය කරන එකක් මේ තියෙන්නේ. මේ ඔක්කොම ටෙක්නොලොජි වල තියෙන අපිට ඉගෙන ගන්න. ජවය සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද? එන්ජින් එක ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ? මේවා අතර තියෙන සම්බන්ධකම් මොනවද? මේ කොටස් මොනවද? මේ හැමදේම ඔටෝමොබයිල් කියන මේ ශේෂ්ත්‍රයට අදාළව තියෙනවා. ඔටෝමොබයිල් කියලා කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම පිළිගත්ත විෂය මාලාවක්. ඒතකොට ඔටෝමොබයිල් කියලා කියන්නේ නැත්තම් සිංහලෙන් කියන්නේ ස්වයංචල තාක්ෂණ වේදිකය කියලා එකට. එහෙමනේ. හරි සිංහලෙන් කියන්නේ ස්වයංචල තාක්ෂණ වේදය ඔටෝමොබයිල්. හරිනේ තියෙක පොඩි අමු සිංහල පරිවර්තනයක් තියෙන්නේ. ඉතින් මේ සියලුම කොටස් ගැන මේ වගේ එන්ජින් එකක් ගැන හොඳට ඉගෙන ගන්න වාහන එන්ජින් ගැන ඉගෙන ගන්න දේවල් ඔයගලන්ට ගොඩාරියක් අපේ මේ සිලබස් එක ඇතුලේ තියෙනවා. හරි. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලන්ගෙන්. ඒ ප්‍රශ්නේ තමයි මෙන්න මේ කොටසට කියපු නම මොකද්ද? දැන් මම මේ අත තියාගෙන ඉන්න කොටසට කියන නම මොකද්ද? නිකන් දැනගන්න ඇහුවේ දැන් මම කිව්වා ඉස්සල්ලා ගිමනය අපි එතනට ආයන්න කොටස පෙන්නන්න මම කියද්දි හරි ඔන්න උතර ඇඟිලි තියාගන්න නම කියන්න එපා දැන් මොකද්ද ඔකට කියන නම chat එක පිටලා තියෙනවා සෑහෙන උත්තර වලින් මොකද්ද නම පිස්ටන් එක හරියට හරි මොකද්ද මේ පිස්ටන් එක විමනයි ඊට එහා පැත්තේ තව චුට්ටක් පල්ලෙහා වෙන්න මේ පැත්තේ ස්ක්‍රීන් එකේ ඔයාලට පෙනෙන එක තියෙනවා පොඩි අර ඇක්සල් එකක් දැන් මම නම ඔයාලට කියන්න විදිහකුත් නැහනේ අන්න ඒක එතන ඒක පොඩ්ඩක් පෙන්නන්න අන්න ඒ පල්ලෙහා තියෙන අන්න ඒක මොකද්ද කියන්න බලන්න කට්ටිය නෑ ඊට පල්ල අන්නේ රවුමක් වගේ තියෙන තර රවුමක් වගේ තියෙන බෝල වගේ තියෙනවා නිකන් ඒ මොකද්ද රේසර් එක කියනවා සමහර එක කියලා තරක් දාලා තියෙනවා බෝල් බෙයාරින් රයිට් මේ තියෙන බෙයාරින් නේ ඔක බෙයාරින් එකක් ඉතින් ඒ බෙයාරින් එකක් කියලා කියන්නේ මොකද්ද ඝර්ෂණ බලය අවම කරගන්න හදලා තියෙන ලස්සන නිර්මාණයක් නේ ලෝක ප්‍රසිද්ධ නිර්මාණ සම්මාන වලට පාර්ථ වෙච්ච නිර්මාණ බෙයාරින් එහෙනම් පිස්ටන් එකත් හඳුනගත්තා බෙයාරින් එකත් හඳුනගත්තා කැමරා එක දැන් මගේ පැත්තට දෙමු ඔයාලට ගොඩක් දේවල් ඔටෝමොබයිල් ශේෂ්ත්‍රය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයගොල්ලන්ට ඔටෝමොබයිල් කියලා කියන්නේ ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියෙන එකක් ඔය ටික විතරක් නෙවෙයි සෑහෙන්න කොටසක් මාස 4ක විතර පාඩමක් ඔටෝමොබයිල් කියලා කියන්නේ අපේ සිලබස් එක ඇතුලේ. ඉතින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔය එන්ජින් එක ගැන මම චුට්ටක් පෙන්නුවේ ඔයගොල්ලන්ට. එන්ජින් එකෙන් තමයි හැමදේම පටන් ගන්න. එන්ජින් එකක් නැත්තම් එතනින් එහාට ක්‍රියාකාරීත්වයක් නැහැ නේ. හැබැයි දැන් ලෝකේ එන්ජිම අහෝසි වේගෙන යනවා. ටෙස්ලා කාර් එක ඇතුලේ එන්ජිමක් තියෙනවද? ආලමයි. ටෙස්ලා කාර් එකේ එන්ජිමක් තියෙනවද? ටෙස්ලා කාර් එකේ එන්ජිමක් තියෙනවද? නැහැ. ටෙස්ලා කාර් එකේ තියෙන්නේ මොනවද කියන්න බලන්න. එන්ජිමක් නැත්තම් කොහොමද ටෙස්ලා කාර් එකේ එතකොට මේ රෝද කැරකෙන්නේ එන්ජිමක් නැත්තම් මෝටර්ස් තියෙනවා රයිට් මෝටර්ස් තියෙනවා හරි එහෙනම් මෝටර එකක් කියලා කියන්නේ කොහොම එකක්ද ඒක අයිති වෙන්නේ ඉලෙක්ට්‍රොනික and ඉලෙක්ට්‍රිකල් අපේ මේ සිලබස් එකේ ඒවත් තියෙනවා ඉලෙක්ට්‍රොනික and ඉලෙක්ට්‍රිකල් කියලා දැවැන්ත පාඩමක් තියෙනවා අපි බලමු ඉලෙක්ට්‍රොනික and ඉලෙක්ට්‍රිකල් වලින් පොඩි වැඩක් කවිඳු අයියේ එන්නකෝ දැන් ඔයාට බාරයි මේ ඉන්නේ කවිඳු අයියා කවිඳු අයියත් එක්ක අපි තව පොඩ්ඩකින් වැඩිපුරත් කතා කරනවා මේ ඉන්නේ කවිඳු අයියා චුට්ටක් බලාගත්තට පාඩු නෑ අයියව කවිඳු අයියා පෙන්නයි අපිට පොඩි වැඩ ටිකක් මේ ඉන්නේ කවිඳු හායි කවිඳු හරි කවිඳු අයියා මගේ ගොඩක් කල් ඉඳන් ඉස්සර ගිම්මාන අයියා වගේම ගොඩක් කල් ඉඳන් ගෝලයක් ඉස්කෝලේ 5 වසරේ ඉඳලා මාත් එක්ක ඉන්නේ ඉතින් තාම මගෙත් එක්ක ඉන්නවා මේ විශ්වවිද්‍යාල තීරලා ඉන්නවා කොළඹ යුනිවර්සිටි එකේ ඉන්නේ කවිඳු අයියා ගාව තියෙනවා රිමෝට් එකක් අතේ අපි චුට්ටක් කවිඳු අයියට දෙන්න කැමරා එක දැන් ඔය පැත්ත කවිඳු අයියා ගාව තියෙනවා රිමෝට් එකක් අතේ මටත් එකක් දෙන්න බලන්න හරි ඔන්න මං ගාව තියෙනවා රිමෝට් එකක් මම මේ පැත්තට එන්නද මේ පැත්තේ ඉන්න ඔක දර කරන්න හරි ඔන්න අපිට දෙන්න ග්‍රවුන්ඩ් එක අපේ මගේ එක මොකද්ද මේක
හරි. අපිට දෙන්න අපේ ග්‍රවුන්ඩ් එක. මේ ලබනවා කියන්නේ අප්‍රේල් 6 වෙනිදා අපේ තියෙනවා ක්ලාස් එකේ බැටල් එකක් නැත්නම් සොකර් ගේම් එකක් තියෙනවා. මේ තියෙන්නේ අපේ කට්ටියගේ වැඩක්. මම තව කට්ටිය කවුද කියලා කිව්වේ නැත්තේ. මම කට්ටිය තව පොඩ්ඩකින් ඔයාලට ඔය Zoom එකටම පෙන්නනවා. මේ තියෙන්නේ ඔක තමයි කියන්නේ වැරදිලා හරි ගේම් ගහන්න පුරුදු වෙන්න කියලාම. කොහමද බෝලේ ගමු ගිහිල්ලා. අනිත හරි. හරි. දැන් මේ මෙතන තියෙන තාම මේ ග්‍රවුන්ඩ් එක හදලා ඉවර නැහැ. අද තමයි මේ ග්‍රවුන්ඩ් එක හදන ගමන් ඉන්නේ. හරි. රයිට්. මේ තියෙන්නේ අපේ ප්ලේයර්ස්ලා. කැමරා එක මට දෙන්න. හරි. හරි. මේ ඉන්නේ අපේ රොබෝ ප්ලේයර්ස්ලා. දැන් මට අතේ තියෙනවා රිමෝට් එකක්. මේ රිමෝට් එක හරහා වැඩ කරපු මට එක ප්ලේයර් කෙනෙක් දෙන්න දරු. වැඩ කරන කෙනා අරව දෙන්න කරා. හරි. මෙන්න තියෙනවා අපේ එක ප්ලේයර් කෙනෙක්. මට මේ ප්ලේයර් පොඩ්ඩක් කරකවන්න වාගාව තියෙන. පේනවා ඉතින් ඔයාලට මෙන්න මේ දැන් මේ පැත්ත බැලුවහම පේන්නේ බැටරි පැක් එකක් ඔයාට. ඉස්සෙල්ලා මම අහුවා ටෙස්ලා කාර් එක කොහොමද රන් එක ගහන්නේ කියලා. ඉතින් බැටරි ඒ වගේ මෝටර්ස්. මේ රෝද ටික වෙනස් අමුතු જાතිය රෝද ටිකක් තියෙනවා ඔයාට පේන. හරි. මේකේ සම්පූර්ණම යාන්ත්‍රික ක්‍රමවේදකින් තමයි මේ රෝද ක්‍රියාත්මක වෙන්නේ. මම ගැන වැඩිපුර පැහැදිලි කරන්න මේ වෙලාවේ යන්නේ නැහැ. මෝටර්ස් තියෙනවා, බැටරි තියෙනවා, අමුතු જાති රෝද ටිකක් තියෙනවා. සාමාන්‍ය අපි ප්ලේයර් කෙනෙක් ගමු. මේ අපේ zoom out කරන්න පොඩ්ඩක්. මේ තියෙන සාමාන්‍ය ප්ලේයර් කෙනෙක්. මේ සාමාන්‍ය ප්ලේයර් ගත්තාම එයාගෙත් අර වගේම තියෙනවා, මේ වගේම රෝද සියලු දේම තියෙනවා. මෙන්න මේ ප්ලේයර් කෙනෙකුයි ගෝල් කීපර් කෙනෙකුයි මේ අතේ ඉන්නවා. හරි. හරි. මම එන්න මගේ මේසෙ ගාවට. එන්ජින් එක කොහොම තියන්න අයින් කරන්න එපා. හරි. ඔන්න ආවා මම ඔක ඔෆ් කරගමු. පුඩිගින් මන්න ඒකෝ. හරි. එන්න මේ පැත්තට. හරි. දැන් මට මේ පැත්තට දෙන්න කැමරා එක. මේ තියෙන්නේ එන්ජින් එකක්. මේ එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය ඔයගොල්ලෝ ඉස්සලා දැක්කා. මේ එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය නිසා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒත් අපි බලාපොරොත්තු වෙන්නේ චාලක ශක්තිය භ්‍රමණයක් කරගන්න. ඒ කියන්නේ චාලක ශක්තිය හරහා භ්‍රමණ චලිතයක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තියෙන දේම ඊට වඩා වෙනස් විදිහකට ඔයගලන්ට ඇහෙන ශබ්දපද්ද වැඩි ගණන් ගන්න එපා. කට්ටිය ටෙස්ට් කරනවා. ඔය තියෙන දේම තමයි මේකේ වෙන්නේ. හැබැයි එන්ජින් නැත. හරි. මේකේ වැදගත්ම කාරණාව මේ සම්පූර්ණම මෙන්න මේ වැඩේ ගැන මම තව පොඩ්ඩකින් ඔයාලට කතා කරනවා. මෙතන දැන් ඔයාලා රොබර්ට්ස්ලා දැක්කා. අපේ ක්ලාස් එකේ ළමයි හදපු රොබර්ට්ස්ලා 6 දෙනෙක් හිටියා ඔය ග්‍රවුන්ඩ් එකේ. පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එක පැත්තට දෙන්නකෝ. ඔයාලා දුවන්න ඕනේ නැහැ මේ තැන්වල ඉන්න. හරි. කැමරකට බය කට්ටිය එහෙම දුවනවා. ඔය තියෙන ග්‍රවුන්ඩ් එකේ දැන් ඉන්නේ 3 දෙනයි. මේ දෙන්නත් ගිහින් තියන දරු. මේ ඔක්කොම දේශීය නිර්මාණ. හරි. යුනිවර්සිටි ළමයි නෙමෙයි මේ. ක්ලාස් එකේ ළමයි හදපුවා. හරි. ඔය රොබර්ට්ස්ලා 6 දෙනාම 100%ක් මේඩ් ඉන් ශ්‍රී ලංකා. දැන් අපි ගමු මේඩ් ඉන් ජපාන් එකක්. දෙන්න බලන්න. රයිට්. ඔන්න මංගාව තියෙනවා තව කියුට් චුටි රොබෝ කෙනෙක්. චුටි කාර් එකක්. රොබෝ කියන්න බෑ මේක කාර් එකක්. හරි. අපි සංදේශය කැමරා එක දෙන්නකෝ ඉස්සෙල්ලා සංදේශකේ පැත්තට පොඩ හරවන්නකෝ. හරි.
අපේ ළමයි හරි ලැජ්ජ බයට තිච්ච කට්ටිය කැමරා එක හරවද්දි දුවනවා. මේ ඉන්න සංදේශ අයියා කෝ අර කැමරාවට පොඩ්ඩක් මුණ දෙන්න. මේ ඉන්නේ. අයියා ගත්තේ රිමෝට් එකක් තියෙනවා මං ගාව කාර් එකක් තියෙනවා. සංදේශය කියන්නේ මේ වෙදී software engineering ඩිග්‍රී එකක් කරන අයියා කෙනෙක්. හරි. අපිට මේ පැත්තට දෙමු. දැන් දැන් මේ තියෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් කඩෙන් ගන්න සෙල්ලම බඩුවනේ. ටෙක්නොලොජි. අපි කැමරා කාර පැත්තට දෙමුද? සංදේශය ඒකත් අරන් යන්නකෝ ග්‍රවුන්ඩ් එකට. සංදේශය ගාවින් කඩෙන් ගත්ත එක්කෙනයි. කවිඳු වේ ගන්නකෝ අපේ එක්කෙනා මතට ග්‍රවුන්ඩ් එකට. මේක check one. අපි මේ දෙන්නම ග්‍රවුන්ඩ් එකේ තියන රේව. අපි ග්‍රවුන්ඩ් එකේ තියලා අපිට පොඩක් ඔන්න ඔයගේ ඈතින් පෙන්නන්න. අපි එකනාවත් රන් කරන ගමන් අරයවත් රන් කරමු. කොච්චර ආඩම්බරයක් දැනනවද? හරි. මේඩ් ඉන් ශ්‍රී ලංකා යටතේ මේඩ් ඉන් මිස්ටර් අපේ බ්‍රෑන්ඩ් එකෙන් හදපු දේවලුත් මේ විද්‍ය ඔයාලට මේ මහ පොළවේ අස්පන අපිට පේන්න තියෙනවා. ඒකයි මම කිව්වේ මේ ලින්ක් එක ෂෙයා කරන්න. ඔයාලට මේ පේන හැමදේම එකක් ඔය මැද ලයිට් පත්තු වෙන එක්කෙනා ඉතින් කඩෙන් ගත්ත එකක්. හැබැයි ඒ මැද ඉන්න ඔක්කොම අපි මෙහි හදපුවා. මේ ළමයි නිර්මාණය කරපුවා. ඒ ළමයි හරි විශේෂයි. මට දෙන්න කැමරා එක ඔතන ඔහොම සෙල්ලම් කරලා කට්ටි ඉන්න ගමන් මට දෙන්න මගේ පැත්තට කැමරාව පොඩ්ඩක. මේ ග්‍රවුන්ඩ් එක ගැන හිතන්න එපා. තාම ග්‍රවුන්ඩ් එක හදන ගමන් ඉන්නේ. හාවින්නද මැච් එකට ඔයගොල්ලොත් එන්න. ඔන්න මම දැන් විශේෂ කට්ටියක් හරි සද්ද වැඩි. හරි විශේෂ කට්ටියක් මම ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ. ඒ තමයි මේ රොබොට්ස්ලා හදපු අය. රොබොට්ස්ලා හදන්න උදව් කරපු පිටළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අපේ කවිඳු අයියා, අනිත් එක්කෙනා විශ්ම අයියා. ඒ දෙන්න හැර මේ රොබර්ට්ස්ලා හදන්න උදව් කරපු අය රේස් සෑන්ඩ්ස් දාන මම මේ අද මීටින් එකට යාළුවා ගෙන්න ගත්තා. කීප දෙනෙක් ඔයාලට හඳුන්වලා දෙන්න ඕන නිසා රේස් සෑන්ඩ්ස් දාලා ඒ කට්ටිය ඉන්නවද කියලා බලමු පොඩ්ඩක්. මම එන්න කිව්වා කීප දෙනෙක්ට ආරාධනා කළා. ඒගොල්ලෝ ආවද බලමු. හරි. කැම් එකත් ඔන් කරගමු බලන්න. නැත්තම් බොරු ගෝ වෙනවනේ මම. සාමාන්‍ය පුතේ අපි බොරු කියන්නේ නැහැ. හරි. ටියුෂන් සර්ලා සාමාන්‍යයෙන් කියන්නේ මේ බොරුනේ. ඒ වුණාට දේශපාලඥයෝ වගේ නේද මං ජීවිතේරවත් ඔයාලට බොරු කියන්නේ නැහැ. රයිට්. මේ කියන්නේ අමූලික සත්‍ය. හරි. දෙන්නෙක් ඔන්න කැමරා ඔන් කරගත්තා, තුන් දෙනෙක් ඔන් කරගත්තා, එක වගේ දෙන්නෙකුත් ඉන්නවා. හරි. හරි. අපි කැමරා ඔන් කරගත්ත කට්ටිය ඉන්නවනේ උතන ආදිත්‍යයා ඉන්නවා, ඉසුමි ඉන්නවා, නිසදී, මිනදී කැමරා ඔන් කරගත්ත කට්ටිය ඉන්නවනේ රේසන්ස් දාන්න නැත්තම් මට පේන්නේ නැති වෙයි පුතේ. ඔය ඉන්නේ දැන් ඔය කැමරා ඔන් කරගන්නවා නම් ඔන් කරගන්න දරුවෝ ටික කීප දෙනෙක්ටම ආරාධනා කළා. මේගොල්ලෝ තමයි මේ රොබොට්ස්ලා හැදුවේ. කවුද මේගොල්ලෝ? මේ ගැහැණු ළමයි. මේ අපේ මිසොටෙක් එකේ ඉන්න ගෑනු ළමයි. G power. හරිද? girls power. ඉතින් මෙයාලා ලස්සන වැඩක් කරලා තියෙනවා. අපිට ආයි පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එකට දෙන්න. අපිට පොඩ්ඩක් රන් කරන්න දැන් මේවා ටික. මෙයාලගේ දැන් නිර්මාතෘ වරියන් ටික පෙන්නුවානේ පෙන්නන ගමන් ඉන්නේ. අනිත් අයත් වැඩ කරනවා. අනිත් අයගේ රිමෝට්ස් ටික හසුරවන්න කට්ටිය නෑ මේ වෙලාවේ. අපි මැච් එක බලමු. 6 වෙනිදාට. ඉතින් ආදිත්‍යයා, ඉසුමි, නිසදී, මෙන්නදී ට්වින්ස්ලාත් ඉන්නවා. දැන් මේ කතාව ඇත්තද? මේක ඔයගොල්ලෝද හැදුවේ? මගේ පැත්තට දෙමු කැමරාව. මේක ඔයගොල්ලෝද හැදුවේ? හරිද? නැත්තම් මම බොරු කිව්වා වෙනවනේ. මේක ඇතුලේ ඔයගොල්ලෝ වැඩ කළාද නැද්ද? මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඔයගොල්ලෝ හිටියද නැද්ද? මොකද ඒක ගොඩක් වැදගත් වෙයි මෙතන ඉන්න ගැහණු ළමයින්ට ටෙක් හරියනවද? අපිට මේවා හරියනවද කියන දේ. මෙතන ආදිත්‍ය ගත්තොත් මට මතක විදිහට 9S හරිද? ඔළුවේ නෝනම් ඇති. ඔව්. ඉසුමි මට මතක විදිහට 9S. ඔව්. right. මෙසදී වෙනදිත් ලොකු ප්‍රතිඵල තිබුණා. මම හිතන්නේ මේ දෙන්න ඉසුමි ආදිත්‍ය දේවබාලිකා ඊට පස්සේ නෙසදී බොමිරිය මහාවිද්‍යාලේ මට මතක විදිහට ඉස්කෝල. හරි.
මෙයාලා මීට කලින් ආදිත්‍ය නම් සාමාන්‍යයෙන් මේ හා සම්බන්ධව විවිධ වැඩ කරපු කෙනෙක්. ඒක අපි හැම වෙලේම ක්‍රෙඩිට් එක ගෙදරට දෙනවා. මොකද අම්මා තාත්තා සෑහෙන්න උදව් කරලා තිබ්බයි දරුවට ලොකු දුරක් යන්න. ඉතින් හැබැයි අපි වාගෙන ආවෙත් මේ දේවල් නිසාමයි. ඇවිල්ලා දැන් මාස 6ක් 7ක් 8ක් උපරිම ඒ වගේ කාලයක් මේ කට්ටිය ඒ කාලය ඇතුළත විෂය ඉගෙන ගන්න ගමන් පොත්පත් සම්පූර්ණ කරගන්න ගමන්ම ඔයාලා ඉස්සෙල්ලා දැකපු රොබොට්ස්ලා නැත්නම් ඒ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වැඩ කරන්න පුළුවන් ගැජට්ස් ඒගොල්ලෝ හදලා තියෙනවා මේ වෙද්දී. ඒ වගේම නිකන් නෙමෙයි ඒක ගේම් එකක්. ලබන 6 වෙනිදා මිස්ටර් එකේ අපි හැමෝටම තියෙන ගේම් ඩේ එකක් තියෙනවා. අන්න එදා මෙන්න මේ සොක ගේම් එක අපි රිලීස් කරනවා අපේ පන්ති ළමයිට. ඉතින් මේ සම්පූර්ණම ප්ලේස්ලා මේ ඩිසයිනින් මේ හැමදේම ඒ කියන්නේ මේ සම්පූර්ණ වාහනේ ඩිසයින් කරන තැන ඉඳලා ඒ කියන්නේ වාහනේ චැසි එක ස්ටිකර් ඩිසයිනින් ඊට පස්සේ ඒකේ තියෙන ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික පාර්ට් එක වයරින් හැමදේම මේ හැමදේම පිටිපස්සේ මේගොල්ලෝ හිටියේ වැරදුන තැන් තිබුණා හරි ගියේ නැති තැන් තිබුණා පිච්චිච්ච කෑලි තියෙනවා නේද මට මතක විදිහට මෝටර 40ක්ද කොහෙද ගෙනල්ලා ඉතුරුලා තියෙන මෝටර 22යිද කොහෙද හරි එහෙම නේද හරිද දැන් හිතන්න දෙගොල්ලන්ගෙන් කපා ගන්නවා මේ දේවල් මෝටර 40ක් විතර අපි ගෙනල්ලා දැන් මේ වෙලාවේ ක්‍රියාකාරී තත්වයේ තියෙන මෝටර 22යි. ඒ කියන්නේ ඉතුරු ටික ඔක්කොම අත්දැක බැලීම් වලදී ඒවා විනාශ වෙලා ගිහිලා තියෙනවා. අත්දැක බලද්දී එහෙම තමයි. දේවල් පිච්චෙනවා, කැඩෙනවා එහෙම තමයි. හරි. ඉතින් මේ ඔයාලයේ දැක්කේ මිස්ටර් එකේ ඇතුලේ මේ ළඟදී එළියට එන්න තියෙන ලස්සන වැඩක්. ඉතින් ඒක කලේ විශේෂම දේ තමයි ගැහැණු ළමයි. කවුරු හරි කෙනෙක් හිතාන් ඉන්නවා නම් මේක තන ඉන්න දෙමව්පියෙක් එහෙම නැත්නම් තමන්ගේ නංගි කෙනෙක් විශේෂයෙන්ම මේ ටෙක්නොලොජි කරන්න ඩවුට් එකක් තියෙනවා නම් ටෙක්නොලොජි කෙල්ලෙක්ට හරියනවද? මට දෙන්න තියෙන එක උත්තරයයි හරියනවා. ඒ හරි ගිහිලා තියෙන නිසා තමයි ඔය විදිහට අස්පනා අපිට ඔයගලන්ට දකින්න දේවල් තිබ්බේ. ඒක තමයි මේකේ තියෙන ඇත්ත. අනේ මේ උඹලා තුන් දෙනා ඔළුවත් වනහන් නිකන් මේක කළාද කියලා කියන්නේ. ආදිත්‍ය මයික් එක ඔන් කරන්න පුළුවන් දරක දින්නේ? පුළුවන් නේ? ඉසොමිත් පුළුවන්ද? කට්ටියට මයික් ඔන් කරන්න පුළුවන්ද? අපි මේක ඇත්ත නැත්ත තේරුම් බේරුම් කරගමු. හරි ලැජ්ජාශීලී කට්ටියදී. පුළුවන්ද මයික් එක ඔන් කරන්න කාට හරි? හරි. මම ප්‍රොමිස් කරලා ගෙන්න ගත්තේ මේ කතා කරන්න දෙන්නේ නැහැ බං මට කැමරා ඔන් කරලා මේක ඔප්පු කරගන්න විතරයි ඔයාලා කරාද කියන එක දැනගන්න විතරයි ඕනේ කියලා හා සර් කියලා කිව්වා. ඉතින් මම අර පොරොන්දු කඩ කරන්න වෙනවා මෙතන නම් පොඩ්ඩක් පුළුවන් නම් ඔන් කරගන්නවා කවුරු හරි. ආදිත්‍ය ඉසුමි කවුද? ආදිත්‍ය ඔන් කරගන්න ඉස්සෙල්ලා ඉසුමි පුළුවන්ද? කවුරු හරි කමන්නේ. මයික් ඔන් කරන්න බෑ. මයික් ඔන් කරන්න මෙහෙන් අපි ඩිසේබල් කරලා දන්නේ නැහැ. ඉන්න බෑ. නෑ පුළුවන්. මයික් ඔන් කරන්න පුළුවන් ඔයාලට. බාන මයික් ඔන් කරන්න පුළුවන්ද කියලා? පුළුවන්. ආදිත්‍ය අපි කතා කරමු. ආදිත්‍ය මේ වැඩේ කරද්දී මොනවද ආපු අත්දැකීම්? ආදිත්‍ය මට ඇහෙනවමද ඉන්න බලන්න. හරි. ඔයා කියන්න පුතේ? කට්ටියක් එකට කරු පළවෙනි සැරේ. හරි. රයිට්. මම මේ ලැප් එක ගාවට කන අරන් යනකොට මට ඇහෙන්නේ නැහැ ආදිත්‍ය හරි හයියෙන් කතා කරනවනේ ඒකයි. රයිට්. ඊළඟට ඉසුමි මයික් එක ඔන් කර හැකිද? ඉසුමි කොහොමද අත්දැකීම මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ වැඩ කරද්දී? කලින් මේ වගේ දේවල් මුකුත් කරලා තිබ්බද? නෑ නේ. එතකොට මේ වගේ දෙයක් කරද්දී දැනෙච්ච මේ බයක් එහෙම තියෙනවද නිකන් මේවා අපිට හරියනවද ගෑල් ළමයිට අපිට පුළුවන්ද වගේ එකක් එහෙම ආවද හිතනකොට අපි දැන් මේවා කලින් කතා කරලා තියෙනවා මේ අනිත් අය දන්නේ නැහැ ඒකයි හරි මම ඉසුමින් ඕවා කලින් අහලා තියෙනවා උඹලට මේක වැඩේ කරද්දී බය හිතුණාද කියලා ඔව් thank you හරි ස්තුතියි නිසති වෙනදී ට්වින්ස්ලා කොහොමද අත්දැකීම ඔයාලගේ කට්ටිය රණ්ඩුනේ එහෙම නෑනේ නෑ කට්ටිය
හරි විශේෂම දෙයක් ඇල්ලම ඒකට වැඩ කරන එක පොඩ අමාරු වැඩක් නේ. හැබැයි කට්ටිය වැඩේ කළා. හරි කැමරා ඔන් කරගත්තා තුන් දෙනාත් එක්ක මම තුන් දෙනෙක් හතර දෙනෙක් එක වගේ දෙන්නෙක් ඉන්නවා කතා කළා. ඉතින් ඇත්තටම මේ වැඩේ කරේ ගෑල්ලම. මෙතන තව ගොඩක් කට්ටිය ඉන්නවා. මම හිතන්නේ ඒ කට්ටියත් මෙතන ඇති. යාලා ලැජ්ජ බයට හැදිච්ච කට්ටිය නේද? ඉතින් කැමරා ඔන් කරන්න එහෙම නැහැ. ඉතින් මේක ඇතුලේ ඇත්තටම මේක හැල්ලම තමයි මේ වැඩේ කරේ. උදව්වට අපේ මිස්ටර් ටෙක් ටීම් එක හිටියා. හැබැයි මේකේ මේන් ප්‍රොසෙස් එක කරේ අපේ ගැහණු ළමයි. ඉතින් ඇත්තටම මේක මං ගානේ ක්ලැප් එකක් ක්ලැප් කරන දවසක් යනවා. එදාට මං ඒක ක්ලැප් කරන්නම්. ටෙක්නොලොජි ඔන්නෝක තමයි මාතෘකාව අද. මේ ඔයගොල්ලෝ මේ වෙනකන්ම දැක්කේ ටෙක්නොලොජි. ඒත් එක්කම අපි බලමු අපේ මේ පිටිපස්සට පොඩ්ඩක් කැමරා එක හරවමු. අපේ පිටිපස්සේ ඉන්න අයියලා කට්ටියක් බරටම වැඩ. එයාලත් හරිය ලැජ්ජ බයට හිටිය කට්ටිය. හැබැයි උනාට දැන් මේ වෙලාවේ අපි පෙන්වන්න ඕනේ මේ පොඩි අයට ඔයාලා කවුද කියන දේ. හරි. ඔය ඉන්නේ අපේ පිටිපස්සේ අපේ මෙතන ඔය මේ වෙලාවේ හිටපු අයියලා. ඔය අයියලාගේ මේ ලැප්ටොප් ටික පොඩ්ඩක් අපිට පුළුවන් වෙලාවදී හරවන්න බලන්න මොනවද ඔය තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න පුළුවන් ඒවා නේ තියෙන්නේ. හරි. යනිත් අය අපි කවුද අපිට දෙන්න බලන්න ඔයාලා ඔය හදන නැත්නම් ඩිසයින් කරන ප්‍රොජෙක්ට්ස් කාගාවද තියෙන්නේ? එකක් හරවන්න බලන්න. අන්න. ඔන්න සංදේශ අයියාගේ වරුණික අයියාගේ ලැප් එක මේ පැත්තට හැරෙවුවා. ලැප් දෙකක් තියෙනවා. වතුර බෝතලේ පොඩ්ඩක් අපි අයින් කරමු. පුතේවට පේනවද? ඩිසයින් එකක් 3D ඩිසයින් එකක් ඉංජිනේරු තාක්ෂණය යටතේ තියෙනවා ඉංජිනේරු ඇඳීම කියලා කොටසක්. ඉංජිනේරු ඇඳීම ඩ්‍රෝවින් කියලා අපි සිංහලෙන් කියනවා. අන්නේ ඉංජිනේරු ඇඳීම කියන කොටස යටතේ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා තමයි ඔය තියෙන්නේ. දැන් ඔතන තියෙන්නේ කම්පියුටර් එකක් ඇතුළේනේ. එහෙම නැත්නම් ලැප්ටොප් එකක තියෙන ස්ක්‍රීන් එකක් ඇතුළේනේ ඔය ඩිසයින් නැත්නම් ඔය ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ. අපි බලමු ඔය දේවල් ෆිසිකලි භෞතිකව නිර්මාණය වුණාම කොහොමද කියලා. ගමුකෝ අපේ වැඩ මේසෙට ඔය ඩිසයින් එක කොහොම තියන්න අපිට ඕන වෙයි. සංදේශය ගන්නකො අපේ ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් අපිට පෙන්නන්න. වර්ණිකයත් එතනට යන්නකො පුළුවන් නම් උදව්වට. බලන්න පුතේ මේ ටෙක්නොලොජි වාට පෙන්නන්නේ. මේ පෙන්නන්නේ වාට අද දවසේම ටෙක්නොලොජි. ටෙක්නොලොජි කියන්නේ මොකක්ද? ටෙක්නොලොජි කියලා කියන දේ පොතෙන් කරන්න බෑ. ඔය කම්පෝනන්ට් දෙක ඇතුලේ මොනවද තියෙන්නේ? බැටරි තියෙනවා. ඊට අමතරව එක එක ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට්ස් තියෙනවා. දැන් මට නම් මේ ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට්ස් තේරෙනවා මොනවද මේ තියෙන්නේ කියලා. මට පේන විදිහට ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා, බසර් එකක් තියෙනවා, LED එකක් තියෙනවා, LDR එකක් තියෙනවා. අනිත් පැත්තේ ලේසර් ලයිට් එකක් තියෙනවා. හරි. අපිට ඔක පොඩ්ඩක් වැඩ කරලා පෙන්වන්න පුළුවන් නම් හොඳයි. ඕනනම් ලයිට් එක ඔෆ් කරගන්න ප්‍රශ්නයක් නැහැ එතන. ඔක පොඩි ආරක්ෂිත මොනවා හරි අපි හිතමු නිකන් ලේස් එකක් කට් වුණාම ඔයගොල්ලෝ දැකලා තියෙන ෆිල්ම්ස් වල එහෙම තියෙනවා ලේස් එකක් එහෙම කට් වුණාම ඒක හරහා කවුරු හරි ගියාම සද්දේ එන්න නැත්නම් ලයිට් එකක් වගේ පත්තු වෙන පොඩි සිස්ටම් දැකලා තියෙ ඔයගොල්ලෝ මේ තියෙන එහෙම සිස්ටම් එකක් ලේස් එක ඔන් වෙලා තියෙන්නේ ලේස් එක පොඩ්ඩක් හරවන්න කැමරාවට පොඩ්ඩක් ලේස් එකක් ඔයාලට පේනවද පොඩි රතු පාට ලේසර් එකක් තියෙනවා හරි අන්නේ ලේසර් එක තමයි වදින්නේ මෙන්න මේ LDR කියන කොටසට ඔය තියෙන LDR එකත් පොඩ්ඩක් අපිට ෆේස් කරවන්න මේ තියෙන්නේ හරි ඔන්න LDR එකට තමයි මේ ලේසර් එක වදින්නේ ඔයාලා වැඩේ පෙන්නන්න ගන්න මාත් එන්නම් උතන්ට දැන් හරි දැන් අපිට වැඩේ කරලා පෙන්නන්න බලන්න මොකද මේ ප්‍රොජෙක්ට් එකෙන් වෙන්නේ කියලා. ඔයාලට පෙනෙයි. හරි දැන් මම පොඩ්ඩක් මයික් එකේ හැරියට අරගෙන යන්න නැත්නම් ඔයාලට සද්ද ඇහෙන්නේ නැති හින්දා මේ බසර් එක ගාවට ඔන්න ඔයාලට ඇහෙන විදිහ පොඩි සද්දයක්. හරි. ඔයාලට පොඩි සද්දයක් එන්නේ නැති බසර් එකකින් ඉතින් මයික් එක මම ලං කරේ බසර් එකේ එන සද්දේ මයික් එක තියෙන දාඳුරට එන්නේ නැති නිසා. පුතේ මේ ඇවිල්ලා අපිට ලයිට් එක දාමු මෙතනින්. හරි මම දාන්න. හරි කැමරා එක දෙන්නකෝ මට. මේ ඇවිල්ලා මිස්ටර් ටෙක් අපේ කො අපේ පෙට්ටිය නේද? පෙට්ටියක් දෙන්න.
අතනින් මේ තියෙන පුතේ අපේ කම්පැනි එකෙන් නැත්නම් මිස්ටර් ඉන්ජිනියරින් සොලියුෂන්ස් කියන ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන් මේ ලංකාවේ ළමයින්ට දේවල් ඉගෙන ගන්න හදලා තියෙන නිර්මාණ වලින් කීපයක්. ඔයාලට දෙවෙනිදා ආවහම ක්ලාස් එකට ෆිසිකල් පටන් ගන්න දෙවෙනිදා දවසේ ක්ලාස් එකට ආවා මේවා අත්දැකීම් ලබන්නම හම්බ වෙනවා. මේ තියෙන මෙතන තියෙන ඩිසයින් එක මේ තියෙන ඩිසයින් එකේ නැත්නම් මේ තියෙන සැලැස්මේ සැබෑ යථාර්ථය තමයි මේ තියෙන්නේ. මෙතන ඩ්‍රොවින් එකක් මෙතන ප්‍රොඩක්ට් එකක්. කොහොමද ඩ්‍රොවින් එකක් ප්‍රොඩක්ට් එකක් කරන්නේ? ලොකු ප්‍රොසෙස් එකක්. අපි යමු අර පැත්තට. අපේ කට්ටිය ගාව තියෙනවා එක එක જાති යන්ත්‍රෝපකරණ. බලන්න. ඔයාලට පේනවා ඇති printers වගේක් තියෙනවා. අපිට ක්ලෝස් අප් එකක් දෙන්න එතන. ඔය තියෙන අපේ ආයතනයේ තියෙන 3D printers. මේ 3D printers වලින් තමයි මේ අයියලා මේ දේවල් ලොන්ච් කරන්නේ නැත්නම් එළියට දාන්නේ. ඉතින් ඩිසයින් කරනවා ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට දානවා. ඉතින් ඒක නේද අවසානයේදී අපිට තාක්ෂණ වේදේ හදාරපු ළමයි විදිහට අවශ්‍ය වෙන්නේ. මම පොඩ්ඩක් එන්න මැෂින් එක ගාවට. හරි. පොඩ්ඩක් මට දෙන්න zoom out කරලා. හරි. මම පේනවනේ. හයි ළමයි. දැන් මේ තියෙන්නේ 3D printers අපේ ක්ලාස් එක ඇතුලේ තියෙන එහෙම නැත්නම් අපේ ලැබ් එක ඇතුලේ තියෙන මේ 3D printers වලින් මේ වෙලාවේ අතීත තියෙන එකක්. මේ ඉන්නේ අපේ ගිම්මන් අය තව පොඩ්ඩකින් ගිම්මන්නේ මේක ඇෂන්න වෙන්නේ. හරි. ගිම්මන් අය ඉන්නවා තව ටිකකින් පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ අතේ එක ප්‍රොඩක්ට් එකක්. මේ තියෙන්නේ මෙතන හැරෙව්වොත් ඔය තියෙන්නේ ඒ ප්‍රොඩක්ට් එකමයි. මේකේ තියෙන්නේ soft එකක් මේකේ තියෙන්නේ hard එකක්. ඒ කියන්නේ සරලවම කිව්වොත් මැෂින් එකේ තියෙන එකක් මගේ අතට ඇවිල්ලා තියෙනවා. මැජික් නෙමෙයි ටෙක්නොලොජි. හරි. ගිමන් අය පොඩ මුණ පොඩ පෙන්නන්න පැත්තට මේ ඉන්නේ ගිමන් අයියා. හරි. ඔයාලගේ අපේ මිස්ටර් එකේ එක මැනේජර් කෙනෙක් අපේ ලොකු මැනේජර් මහත්තයා මේ ඉන්නේ. ඉතින් ගිමන් අයියාගේ මේ ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා අපි බලමු. ගිමන් අයියා අපිට පෙන්නන්නකො ප්‍රොඩක්ට් එක කියලා අපේ වැඩ මේසෙට අරන් යන්කෝ. ගිමන් අයියා සහ මේ ප්‍රොඩක්ට් එකේ හිටියේ කවුද අපිට මතක නැහැ මැෂින් එකේ වරුණිකනේ නෑ. රොෂාන්. රොෂාන් අයියා ඉන්නේ මේ වෙලාවේ කැමරක පිටිපස්සේ අපි එනවා රොෂාන් අයියාගෙන් කැමරක හොර ගමු අරගෙන රොෂාන් අයියා එන්නේ ඉස්සරහට මේ ඇවිල් ඔක්කොම ටෙක්නොලොජි කරන ළමයි කරපු ළමයි මේ අපේ ආයතනයේ අපිත් එක්ක ඉන්න අපේ කට්ටිය මේගොල්ලෝ තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ දේවල් ඉගෙන ගන්න දේවල් දැනුම හොයා ගන්න ෂෙයා කරගන්න මෙයාලගේ ප්‍රොජෙක්ට් එක තමයි මේ ඔයගොල්ලන්ට පෙන්වන්න හදපුවා නෙමෙයි මේ විකුණන්න හදලා තියෙන දේවල් මේ වගේ අයිටම් මෙයාලා ලංකාවේ නිෂ්පාදනය කරන මේ වෙලාවේ මේ ලබන සතියේ අයිටම් 30ක ඕඩර් එකකට මේගොල්ලෝ මේ ලෑස්ති වෙනවා. ඒක තමයි මෙතන තියෙන ඇත්තම කතාව. මේ තියෙන්නේ ප්‍රොප්ලර් එකක්. මේ ප්‍රොප්ලර් එක මෙතන ප්‍රොප්ලර් එකක් තියෙනවා. මේක බෝට් එකක්. ඉතින් බෝට් එකක් මෙතන යවන්න කොහොමද බෑ කියලා ඔයගොල්ලෝ දන්නවා. හරි. මෙන්න මේ තියෙන බෝට් එකේ විශේෂම කාරණාව තමයි මම මේක මේ මේසෙ උඩ තියන්නම් වැඩිපුර පේන්න ඕන හින්දා මේ තියෙන්නේ කොකාකෝලා බෝතල් කිව්වොත් හරිය නේද? මූඩින් හොයාගත්ත හැකිනේ. මේ තියෙන්නේ ඉවත දාන. එහෙම නැත්නම් කුණු විදිහට සලකපු මෙච්චර කාලයක් ඔයාලත් කරන මේ කුණු කියලා මේ කුණු විදිහට සලකපු කොකාකෝලා බෝතල් දෙකක්. එතකොට මේ ඇවිල්ලා අපද්‍රව්‍ය. එතකොට දැන් මේක සම්පූර්ණ යුනිට් එක ගත්තාම අපද්‍රව්‍යයක් නෙමෙයි මිලෙන් වැඩි නිෂ්පාදනයක් එහෙම නැත්නම් නිර්මාණයක්. විකුණන නිර්මාණයක්. එතකොට මේකේ මිල මම කියන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ වෙලාවේ. ඒතර ඔයගොල්ලෝ හූල්ලනවා. කුණු වලට වටිනාකමක් දෙන්න පුළුවන්. මේ තියෙන්නේ කුණු වලට වටිනාකමක් දුන්න මේ ඉන්න අපේ ජෝඩුව පෙන්නන්නකො මේ පැත්තේ. අයියලා දෙන්න මේ ඉන්නේ. මේ ගිමන් අයියා අර ඉන්නේ රොෂාන් අයියා දෙන්නම software engineering කරන නැත්නම් මෘදුකාංග ඉංජිනේරුවෝ වෙන්න ඉගෙන ගන්න අයියලා දෙන්නෙක්. ඉතින් අපේ මගේ 2020 පළවෙනි මේ ලෙවල් බැච් එකේ හිටපු අයියලා දෙන්නෙක්. ඉතින් අපේ ස්ටාෆ් එකේ ඉන්න උඩම ඉන්න 6 දෙනාගෙන් දෙන්නෙක් තමයි මෙතන ඉන්නේ. ඉතින් මේ දිනේ යාළගේ ප්‍රොඩක්ට් එකක්. මේ ඇවිල්ලා අපි ලංකාවේ ඇතුලේ නිෂ්පාදනය කරන මේකත් made in Sri Lanka made in Mr. Tech ඇතුලේ සෙල්ලම් කරන ඒවා නෙමෙයි මේ හදලා විකුණන ඒවා. මේවා ඇතුලේ ලොකු තාක්ෂණික නිර්මාණ පෙළක් ගබඩා වෙලා තියෙනවා. සරලවම කිව්වොත් ලොකු ක්‍රියාවලියක්. කියන්නේ ඉතලා කුණු වලට වටිනාකමක් දෙන තැනක් තියෙනවානේ. එතන ඉඳලා මේ හැමදේම මේ ඇතුලේ කරන දේවල්. ඊළඟට තව එක වැඩක් තියෙනවා පෙන්වන්න මෙන්න මේක. අපි යමු ජනිත් අයියා ගාවට ජනිත් අයියා කෝවාගේ ඩිසයින් එක. ප්‍රොඩක්ට් එකේ ඩිසයින් එක ඔක තියෙනවද? අපි ඒකත් පෙන්නමු මේගොල්ලන්ට. හරි. තව ටිකකින් ඔයාලට ජනිත් අයියව දකින්න හම්බ වෙයි. එයත් මේ වෙලාව thank you දෙන්නට. මේ ටෙක්නොලොජි
කුණු ගැන තියෙනවා අපේ ටෙක්නොලොජි SFT වල තියෙනවා අපද්‍රව්‍ය කළමනාකරණය. ET වල තියෙනවා අපද්‍රව්‍ය කළමනාකරණය. ඉතින් අපි කළමනාකරණය කරන හැටි උගන්වලා වැඩක් නැහැ නේද? අපි කළමනාකරණය කරන්න ඕනේ. ඉතින් මම හැම වෙලෙම කියනවා අපි කරලා පෙන්නනවා ඕනම දෙයක්. ළමයි විහිළුවට කියන්නේ සර් වෙලාවට සෞඛ්‍ය ගෙන්වෙන්නේ නැත්තේ කියලා. ඒක ඇත්ත. හරිද? ඉතින් අපි ඕනම දෙයක් කරලා පෙන්නනවා. අපි ටෙක්නොලොජි උගන්නන නිසා අපි ඒ දේවල් ඔක්කොම කරලා පෙන්නනවා. ක්‍රියාවෙන් ඔප්පු කරනවා. එතකොට මේ ඔයාලට පෙන්නුවේ අන්න ඒ වගේ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේකත් විකුණන එකක් මේ වෙලාවේ. ජනිතයි අපිට දෙමුකෝ ජනිතයිලගේ වැඩේ. යමු බලන්න අපි මේ ප්‍රොඩක්ට් එක බලන්න. හරි. ඔය තියෙන්නේ තවත් එකක් මේ තියෙන්නේ ඔයාට ඩිසයින් එකක් බලන්න පුළුවන් මේ ඩිසයින් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා නිකන් කැමරකෙන් බලන්න. ඊට අමතරව ඔයාට දැන් පෙන්නනවා මේ මොකද්ද මේ ඩිසයින් එකෙන් අවසානයේට අපිට හම්බුනේ. මේ ඉන්නේ ජනිත් අයියයි රොෂාන් අයියයි ඒකෙත් රොෂාන් අයියා ඉන්නවා එන්න. හරි මේ ඔක්කොම ඔයාලට ක්ලාස් එකේදී එදිනෙදා හම්බ වෙන අයියලා. මේ තියෙන්නේ ප්‍රොඩක්ට් එකක්. හරි ජනිත අපිට ඔක සෙල්ලම් කරලා පෙන්නන්න බෑ. මේක පොඩි ටොයි එකක්. මම පොඩ්ඩක් කැමරාව දැන් මම කියන ඒවා ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේකේ සද්දයක් එයි. ඒ සද්දේ ඔයගොල්ලෝ අහන් ඉන්න. අපිට හරියට කැමරා එක හරි පැත්තට තියමු. දැන් ජනිත අයියා උත්සාහ කරන්නේ ඔය කම්බියේ දිගේ ගෑවෙන්නේ නැති වෙන්න අරන් යන්න. බලමු පුළුවන් වෙයිද කියලා. ජනිත අය පරාදයි නේ. අයි පාර උත්සාහ කරුම් බෑ. ජනිත අය ආයි පරාදයි. පෙන්නනකො අපිට ජනිත අය රොෂාන් අය ආයිතරේ. මේ ඉන්නෙත් ඒ දෙන්නත් software engineering දැන් second year ඉවර කරපු අයියලා දෙන්නෙක්. ඉතින් මේකත් අපේ ප්‍රොඩක්ට් එකක්. මේක ඇතුලේ ඔයාට දැනෙයි මේක සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන්න 4 වසර 5 වසර වගේ ළමයි තමයි මේක අපි ටාගට් කරලා එයාලා තමයි මේක ගොඩක් මිලදී ගන්න. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඇසෙම්බල් කරන්න පුළුවන් කිට් එකක්. ඒ කියන්නේ මේක වෙදෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ඇසෙම්බල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ පාර්ට්ස් ටික තමයි අපි දෙන්නේ. ඉතින් ඒකේ සයන්ස් එක කියලා දෙනවා. ළමයි ඉතින් මේවා එක්ස්පෙරිමන්ට් කරලා ඉගෙන ගන්නවා. ටෙක්නොලොජි පැත්තේ දේවල් thank you දෙන්නට. තව එකක් තියෙනවා මේ දවස්වල ඒකත් නිර්මාණය වෙන ගමන් තියෙන එකක්. පොඩි ගිම්මන්න එන්නකෝ මේ පැත්තට. මෙන්න මේක. මේ තියෙන්නේ අන්න එහෙම එකක්. අර ජපනිස් හුරුබුහුටි ලුක් එකට හදපු තව එකක්. මේ තියෙන්නේ මේක නම් කඩෙන් ගත් එකක් අපි. මේක නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අනේ නිර්මාණේ. මේ තියෙන්නේ එකේ පොඩ්ඩක් මේක සයිඩ් කරලා පෙන්නන්න පුතේ. රයිට්. මේ තියෙන්නේ ඩිසයින් එක. එහෙම නැත්නම් මේකේ තියෙන සැලැස්ම. මේ තියෙන්නේ ඇත්ත නිර්මාණය. කොච්චර දුරට බේනවද ඔයාලට ඒක යථාර්ථයක් වෙලා තියෙනවද කියලා මම මේ පැත්තටම තියන්නම්. හරි. ඉතින් ඔය තියෙන විදිහටම තිබ්බොත් මේ තියෙන්නේ. ඉතින් මේ හැමදේම පාඩමට අදාළයි. මේකක්වත් පාඩමෙන් පිටර මේ අපිට මෙහෙට එන්නකෝ මේ හරි ලැජ්ජශීලී කට්ටිය. හරි. මේ ඉන්නේ මේත් අපේ යුනිවර්සිටි යන කොල්ලෙක් සබරගම යුනිවර්සිටි එකේ 5 වසරේ ඉඳන් ඉස්කෝලේ කාලේ ඉඳන් උගන්වපු පොඩි කොල්ලා දැන් කැම්පස් යනවා. ඉතින් මේ ඇවිල්ලා සම්පූර්ණම මේක තාම ඉවර නැති වැඩක්. මේක වාට කරලා පෙන්නන්න බැරි එකයි මේක තුළ ඩෙවලොප් වෙන ගම. මොකද ඇත්තම කිව්වොත් ගිම්මන් අයියා යුනිවර්සිටි එක්සෑම් ඉවරලා වැකේෂන් එකට ඇවිල්ලා ඉන්න කාලේ තමයි මේක කරන්නේ. මෙහෙ ඉන්න දුවන්නේ නැතුව. හරි. මේ ඉන්නේ. හරිද? ඉතින් වැකේෂන් එකට ෆස්ට් ඉයර් ගිහිල්ලා වැකේෂන් ආපු ගමන් තමයි වැඩේ බාර දුන්නේ. අප්‍රේල් 20 දා යන්නේ කවද්ද එන්නේ? 23 යන්න කලින් මේ වැඩේ ඉවර කරන්න. 23 න් පස්සේ පෙන්නන්නම් මේක වැඩ කරන හැටි. ඒක සම්පූර්ණයෙන්ම IoT එකක්. IoT කියන දාපොටකින් කියන්න IoT ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ Internet of Things කියන concept එක පාවිච්චි කරලා කරන ප්‍රොඩක්ට් එකක් මේ තියෙන්නේ. ඉතින් මේක ප්‍රෝග්‍රෑම් එකක් එක සම්බන්ධයි. ඒ කියන්නේ කෝඩින් පාර්ට් එකක් මේක ඇතුළේ තියෙනවා. ඉතින් ළමයිට කෝඩින් ඉගෙන ගන්න තමයි මේක අපි දෙන්නේ. හරි. තව එකක් තියෙනවා මේක මගේ නිර්මාණයක්. මේකත් පොඩ්ඩක් බලන්න. හරි. මේක මගේ නිර්මාණයක්. හෙටනින්ද අපිට අපේ YouTube channel එකේ ඉන්න කට්ටිය බලන්න පුළුවන් මේ මගේ නිර්මාණය. ඉතින් අපේ ළමයි ලොකු වැඩ කරනවා. ඉතින් මාත් ඒ වගේ ලොකු වැඩක් කරන්න try කළා. හරි. මේක ලොකු වැඩක්. ඒක ලොකු වැඩක් කියලා තේරෙයි ඔයගොල්ලන්ට මේ රටේ තියෙන බෝතල් වලට වටිනාකමක් ආවම ඉස්සරහට පාරේ මිනිස්සු කුණු දාන එකක් නැහැ. මොකද මේ බෝතල් අපි ගන්නවා. එතකොට මේක ලොකු වැඩක් වෙනවා කොහොමත්. අපි රටේම කුණු එකතු කරනවා. හරි. ඊළඟට මෙන්න මේකත් අපි චුට්ටක් පෙන්නමු.
ඩ්‍රෝන් එකක්. හරි. අපි තව ටිකකින් පෙන්නලා මේකේ දෙන මෙකානිසම් එක. හරි. දැන් මේ ඔක්කොම මොනවද මේ? මේ ඔක්කොම ටෙක්නොලොජි. කැමරා එක දෙන්න මගේ පැත්තට. ඉතින් අයියලා අපිට ගොඩාක් දව් කරා. thank you. කට්ටිය බය වෙලා හිටියද? අපි බලමු අපේ දූදරුව ටික කොහෙද ඉන්නේ කියලා. හරි. right. ඔන්න පුතේ ඔයාට අද මම කිව්වා වගේ ටෙක්නොලොජි පෙන්නුවා. හරි. ටෙක්නොලොජි පෙන්නුවා. තව පෙන්නන ගොඩක් දේවල් තියෙනවා. ටෙක්නොලොජි පෙන්නුවාද ඔයගොල්ලන්ට? ඒ කිව්වේ මොකද්ද ටෙක්නොලොජි කරලා කරන්න පුළුවන් කියලා සරලවම පෙන්නුවා. හැබැයි ටිකයි. දැන් ඔයාලා ඒ දැක්කේ ඔක්කොම හાર્ඩ්වෙයා, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික, ඉලෙක්ට්‍රිකල්, ඔටෝමොබයිල්, කෙමිස්ට්‍රි, හරිද? දැන් IT. අපි බලමු. හරිද? IT කියන දේවල් අරකෙත් දැක්කා. හැබැයි මම ඊට වඩා දේවල් ටිකක් ඔයාලට දැන් මෙතන පෙන්නනවා. ජනිතයි. එන්නකෝ මේ පැත්තට. දුලක්ෂ. එන්නකෝ. හරි. මේ ඉන්නේ අපේ IT ටීම් එකේ නැත්නම් අපේ software company එකේ මැනේජර් මහත්තයා සහ එයාගේ අතිජාත ගෝලයෝ ටික. එන්න. තව ඉන්නවනේ. පොඩි කමින් දෙන්නකෝ. හරි. right එන්න ස්ටේජ් එකට පොඩ්ඩක්. මේ ඇවිල්ලා අපේ ගෝල බාලයන්ගෙන් ටිකක් ඔය ස්ක්‍රීන් එකේ නැත්නම් අපේ බෝඩ් එකේ ඔයාලට පෙනෙයි එයාලාගේ සල්ලි වලට නැත්නම් මුදල් හම්බ කිරීම සඳහා කරපු ව්‍යාපෘති. දැන් මේ ප්‍රොජෙක්ට් එක ගත්තොත් මගේ හිතවත් ගුරුවරයෙක් භූගෝල විද්‍යාව උගන්වන සමීර ඒකනායක සර්ගේ වෙබ්සයිට් එක. ඉතින් මේවා පවා කරේ අපේ ආයතනයෙන්. ඉතින් අපි එකින් එක පෙන්නුවා. මම මේ ගැන ලොකු පැහැදිලි කිරීම වලට යන්නේ නැහැ. මේ ඔක්කොම උසස් පෙළ සමයේ මේ කට්ටිය දැන් මේ නම් මේ ඉන්නකො පෙන්නන්න මෙයාව. මේ නම් තාම උසස් පෙළ ලියලා ප්‍රතිඵලවත් ආපු නැති කොල්ලෙක්. උසස් පෙළ ලිව්වෙත් අවුරුද්දක් කලින්. හරි. මේ ඉන්නකො මෙයාව පෙන්න. මේ කලින් ඔයා දැකපු කෙනා මේ ඉන්නේ කවිඳු උසස් පෙළ ලිව්වා ගිය අවුරුද්දේ. හරිනම් මෙයා ලියන්න ඕනේ මේ අවුරුද්දේ. කියන්නේ 2024 තමයි ලියන්න තිබ්බේ. මෙයා අවුරුද්දක් කලින් ලිව්වා. අවුරුද්දක් කලින් ලියලා කොළඹ දිස්ත්‍රික්කයේ ලොකු රිසල්ට් එකක් දාලා දැන් ඉන්නවා අපේ කැම්පස් එකට ඇවිල්ලා කොළඹ යුනිවර්සිටි එකේ. ඔන්න දැන් හෙට අනිද්දා කැම්පස් එන්න බලන් ඉන්නේ තේරිලා. මෙයාගේ වැඩත් මෙතන තියෙනවා. අවුරුද්දක් කලින් ලියන්න ආස කට්ටියට ඔන්න මම කිව්වේ. පෙන්වමු පුතේ අපේ වෙබ්සයිට් එක හදලා තියෙන event ටිකක්. ජනිත් මයික් එක ගන්න පැහැදිලි කරන්න. මේක අපි හැදුවේ භූගෝලය උගන්වන සර් කෙනෙක්ට. එයාගේ LMS එක. මේක එයාට අවශ්‍ය කරන ඕන ඔක්කොම දේවල් ටික එයා කියපු විදිහට අපි කරලා දිනවා මේකේ. මම ඉක්මනට කියාගෙන යන්න. මේක රෙස්ටුරන්ට් එකකට එයාගේ මෙනු එක පෙන්වන්න අපි කියපු රික්වයර්මන්ට් එකට අනුව අපි හදපු එකක් මේක. ඊට පස්සේ මේක ලොජික් ගේට් සිමියුලේටර් එකක්. මම හිතන්නේ IT වල ඉස්සරහට එනවා පාඩම් ඒවා සිමියුලේට් කරලා පෙන්නන්න ළමයින්ට අපි හදපු සිස්ටම් එකක් මේක. හදපු කෙනා මෙතන ඉන්නවා. මෙයයි තව දෙන්නෙක්. මෙයයි තව දෙන්නෙක් එකතු වෙලා තමයි මේක හැදුවේ. ඊට පස්සේ තව එකක් මේක අපි UK වලට කරපු ප්‍රොජෙක්ට් එකක්. ඒකෙත් ඒක e-commerce site එකක් සම්පූර්ණයෙන් ඉවර කරලා අපේ 2023 level කරපු මල්ලි කෙනෙක් එක්ක කරේ. ඊට පස්සේ මේක ඕස්ට්‍රේලියාවට කරපු ප්‍රොජෙක්ට් එකක්. මේකෙත් අපේ කසුන් වැඩ කරා, දුලක්ෂ වැඩ කරා. ඔක්කොම ඒ level කරපු කට්ටිය. ඊට පස්සේ මේකත් ඕස්ට්‍රේලියාවට කරපු ප්‍රොජෙක්ට් එකක්. අපේ LMS එක. මේකෙත් වැඩ කරේ 2023 මල්ලි කෙනෙක් සහ මේ 2024 ලියන්න ඕනේ මල්ලි කෙනෙක්. ඔය ටික තමයි තියෙන්නේ. ඩබල් ISL එක. මේක ලංකාවේ ඉන්ජිනේර්ස්ලා ඔක්කොම එකතු වෙලා ඉන්න තැනක් ඩබල් ISL කියන්නේ ඕගනයිසේෂන් එකක්. අපි ඒකේ වෙබ්සයිට් එක ඒගොල්ලොන්ගේ මෙම්බර්ෂිප් මැනේජ් කරන්න අවශ්‍ය කරන සිස්ටම් එක හැදුවා. ඒ තමයි මේක. ඊට පස්සේ තව එකක් තියෙනවා
ජැපනිස් කම්පැනි එකකට හදපු වෙබ්සයිට් එකක්. ඒගොල්ලොන්ගේ e-commerce ඒගොල්ලොන්ගේ අවශ්‍ය ඔය එක එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ දේවල් විකුණ ගන්න ජපානයට පෙන්වන්න පුළුවන් විදිහට හදපු වෙබ්සයිට් එකක්. තව හදපු ගොඩක් දේවල් තියෙනවා. අපි පෙන්වන්න පුළුවන් ටික පෙන්නුවා. පොඩ්ඩක් එනක ස්ක්‍රීන් එකට. දැන් එන. දැන් ජනිත අයියා ගත්තොත් ජනිත අයියා 2020 ඔලෙවල් බැච් එකේ මේ 2025 ඒ කියන්නේ මේ තව මාස 5කින් 6කින් විභාගේ ලියන්න ඕන කෙනෙක්. හැබැයි ඊට කලින් ආ විභාගේ ලිව්වා ගිය අවුරුද්ද මේ 2024 විභාගේ ලිව්වා. අර 2024 ලියන්න ඕන කෙනෙක්. හැබැයි ආ 2023 විභාගේ ලිව්වා. ඒ නිදහස් කාලේ තමයි පාවිච්චි කරන්නේ මේ වැඩවලට. ඉතින් අපි මේ ගැන පස්සේ කතා කරමු. මේ කට්ටිය ඔයාලට හම්බෙයි මේ ක්ලාස් යන එනකොට නිතරම. thank you. හරි. දැන් මොකද හිතන්නේ ඔයගොල්ලෝ? දැන් ජනිත අය කිව්වා මේ කියන්න පුළුවන් ඒවා ටිකක් තමයි මේ කිව්වේ කියලා. ඇත්ත ඒ කතාව. දැන් පෙන්වන්න තිබ්බ ටිකක් මම පෙන්වන්න එපා කියලා කිව්වා මේ වෙලාවේ. ඒකට හේතුව අපේ කට්ටියගේ ලොකුම වැඩසටහනක් යනවා යුනිවර්සිටි ළමයින්ගේ 3rd year 4th year ළමයි ඉන්නවා ලංකාවේ ඕන තරම් කැම්පස් ඇතුලේ තමන්ගේ ව්‍යාපෘතිය හදාගන්න බැරි ළමයි. යුනිවර්සිටි ප්‍රොජෙක්ට්ස් අපි කරනවා ක්ලබේ ආයතනය ඇතුලේ. ඉතින් අපිට ඕන තරම් ලංකාවේ නම ගියපු පෞද්ගලික විශ්වවිද්‍යාලවල සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ළමයින්ගේ විශ්වවිද්‍යාල ව්‍යාපෘති අපි ගාවට අරගෙන එනවා. අනේ මේකට උදව් කරන්නකෝ මේක අපිට කරලා දෙන්නකෝ කියලා කියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපේ ටීම් එකක් ඉන්නවා හැම වෙලේම. එයාලා සැදී බැහැදී ඉන්නවා. ඒ දේවල් කරලා දෙන්න. මොකද අපිටත් ඕනේ මේ තාක්ෂණය අපි ගාව තියාගන්න නැතුව බෙදලා දාන්න. ඉතින් එයාලා ලෝභ නැතුව බෙදලා දානවා. හැබැයි වෙනුවෙන් පොඩි මුදලක් අය කරනවා. ඒක තමයි ඇත්ත. ඉතින් මේ හැමදේම තාක්ෂණය පුතේ. හරිද? දැන් මම කියන්නම් මොනවද මේ A level ටෙක්නොලොජි කියන්නේ කියලා. හරිද? දැන් ඔය S2 ගෙන් දැක්කේ ඔය ටිකනේ. මේ පොත හම්බෙලා ඇති ඔයාට. හරි. මේ පොත මංගාවත් ඔන්න තියෙනවා. මේ තියෙන ඔය පොත. හරි. මම ඔයාලට සරලව කියන්නම්. දැන් ඔයාට මෙන්න මේ පැත්තේ ඉන්න මාව පේන්න හම්බ වුණා. දැනුත් පේන්න ඉන්නවා. මෙන්න මේ ඉස්සරහා පිටකවරේ හිටපු බහුතර කට්ටියක් ඔයාට පේන්න හම්බ වුණා. මේ පිටකවරේ හිටපු මේ ඉන්න අර කවිඳු අයියා හරිද? මේ ඉන්නේ අර සංදේශයලා වරුණිකයිලා ගිම්මන්නලා මේ කට්ටිය කොහොම වගේ ඔයගොල්ලෝ දැක්ක දැන් මේ වෙලාවෙත්. හරිද? කියන්නේ මේක පිටකවරයක් විතරක්ම නෙමෙයි කියන්නේ. හරි. මේ ඇවිල්ලා අපේ කතාව. ඊට පස්සේ ඔයාට මේ පොත හම්බෙලා තියෙනවා නම් ඔයාට දකින්න හම්බ වෙන්නේ නැති මෙන්න මේ වගේ පිටුවක් තිබ්බා. ඒ පිටුව ඇතුලේ තිබිච්ච දේවල් ටිකත් ඔයගොල්ලෝ S දෙකෙන්ම දැක්ක මේ වෙලාවේ. මේ ඉන්නේ තර ඉස්සලා දැකපු අපේ වරුණිකයියමයි. හරි. මේ ඉන්නේ නම් අපේ මල්ලි අපේ කියන්නේ මගේ මල්ලි. එයාත් ඉන්නවා පිටිපස්සේ. එයා හිටියේ නෑ කැමරාවකට පේන්න ආවේ නෑ. ඉතින් මේ ඔයගොල්ලෝ දැකපු මැෂින්ස් මේ දේවල් ඔක්කොම ඔයගොල්ලෝ මේ වෙලාවේ දැක්කා. මේ තමයි අර මම කියවපු අපේ ලැජ්ජ බයට හැදිච්ච ගෑල් ළමයි ටික වැඩි මුණ දෙන්න කැමති නෑ ඒගොල්ලෝ. අන්න ඒගොල්ලෝ තමයි මේ අර වැඩේ සම්පූර්ණයෙන්ම කළේ. මේ තියෙන මේ වැඩේ කරන අතරතුරේ ඒ අතරමැද අවස්ථාවල ගත්ත ඡායාරූප කීපයක්. ඉතින් මේ ඇවිල්ලා ඒ කට්ටිය. දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන ඒ ටික ස්ටිකර් කරලා මුකුත් නෑ. හදන වෙලාවේ මේ හදන්න ප්ලෑන් කරන වෙලාවේ යන තද කරන වෙලාවල් වයර් රමුණන වෙලාවල් මේ හැමදේම ඒ අතරමැදදී අවස්ථා. හරිද? මේ තියෙනතර කලින්ම ඉස්සලා වගේ කැමරා කොන් කරලා කියප එක දරුවෙක් ස්ටෝරි එකක් මේ වගේ පොතේ ඇති. ඉතින් මේ ඇවිල්ලා මෙතනින් හැර දිනේ ඔයාලට ලියන්න කොළ වගේක් අපි දීලා තියෙනවා. ඔයාලට එන පළවෙනි දවසේ මේ පොත හම්බ වෙනවා. හම්බෙලා නැත්තම් right. ඔන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්නේ සර් අපිට A level කවද්ද පටන් ගන්නෙ? A level මොනවද මේ ටෙක්නොලොජි කියන්නේ කියලා. ඔන්න ඒ ගැන තමයි දැන් මේ කතාව. දැන් ඔයාලට මම ටෙක් වලින් කරන්න පුළුවන් දේවල් කිව්වනේ. මේක හරි ලස්සන කතාවක්. ඒ තමයි ලංකාවේ පුතේ මෙහෙම ලැබ් එකක් තියෙන අපිට විතරයි. ඒක ඇවිල්ලා හරි අභිමාණයෙන් කියන කතාවක්. මේක දවසකින් දෙකකින් හැබෑවිච්ච කතාවක් නෙමෙයි. මේක අවුරුදු 5ක් තිස්සේ හීන දැකලා ගිය අවුරුද්දේ හැබෑ කරගත්ත හීනයක්. ඉතින් මේ මුළු ලැබ් එකම මේ වගේ ඒවා ලංකාවට දින එකයි. මිස්ටර් ටෙක් අපිට විතරයි. මේක ඇතුලේ අපි කරන දේවල් මේ මුළු ලංකාවෙම කරන්නේ අපි විතරයි. මොකද හේතුව අපි ගාව හැදෙන ළමයි ඒ තරම් මේ දැනුමෙන් ස්වයංපෝෂිතයි.
ඒක තමයි මේක ඇත්ත කතාව. මේ සිලබස් එක ඇතුළේ අපි සෑහෙන දඟලනවා. මේ සිලබස් එක ඇතුළේ අපි සෑහෙන රඟනවා. ඒක ඇතුළේ තමයි මේ ගොඩාක් දේවල් අපිට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම පෙන්නගෙන යන්නම් මොනවද අපිට යන්න පුළුවන් විශ්වවිද්‍යාල. උඩින්ම තියෙනවා ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය. මම අංක 1 කියලා කියන්නේ ඒක මගේ විශ්වවිද්‍යාලය නිසා නෙමෙයි. ලංකාවේ රෑන්කින් වල අංක 1 කොළඹ විශ්වවිද්‍යාලය. ඒක මමත් සතුටුයි මමත් මේකේ. එතනින් එහා ඊතුරු සියලු විශ්වවිද්‍යාල තියෙනවා. මොරටුවට සඳහා යන්න පුළුවන් ඉංජිනේරින් නෙමෙයි බොරු කියන්න ඕනේ නැහැ. ගොඩාක් වෙලාවට මේ ටෙක්නොලොජි වලට ළමයි අහනවා සර් අපිට මොරටුවේ ඉංජිනේරින් යන්න පුළුවන්ද? බෑ. සරලයි උත්තරේ. හැබැයි IT වලින් මොරටුවේ යන්න පුළුවන්. හරි. හැබැයි මේ වෙනකොට අපිට කොළඹ විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියන සහ කැලණි විශ්වවිද්‍යාලය ඒවට ඉංජිනේරින් වලට අදාළ කියන්නේ ISL කියන සහතිකය අනුමත වෙලා තියෙනවා ජයවර්ධනපුරට. ඒ කියන්නේ ඉංජිනේරින් වලට දැන් අඩිය තියන්න පුළුවන්. ඒ කියන්නේ ඉංජිනේරු ශාස්ත්‍රයට දැන් එන්න පුළුවන්. ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් කියන දේ දැන් ඔන්න මේ වෙනකොට දැන් රටත් ඇතුලේ දැන් ඒක හරි. ඉස්සර 2015 16 ගත්තාම බෑ 2025 වගේ අවුරුදු වෙනකොට දැන් මේ සියලු සිලබස් හැදිලා ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් මට්ටමට දැන් මේ ටෙක්නොලොජි සිලබස් එක හැදිලා. කියන්නේ ඉංජිනේර කෙනෙක් වෙන්න ලේසි පාරක් තමයි ටෙක්නොලොජි කියලා කියන්නේ. හැබැයි ඉස්සර මුලින්ම ඇහුවොත් එහෙම කවුරු හරි සර් මට එකපාර ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්ද ටෙක් කළා. බොරු කියන්න ඕනේ නැහැ. එකපාර බෑ. හැබැයි අවුරුදු 4 ඩිග්‍රී එක ඉවර වෙලා ඊට පස්සේ ඔයාට තව පොඩි කාලයක් අරගෙන අවුරුද්දක් විතර ඔයාට ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් ඉස්සර. දැන් එහෙම නෙවෙයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වෙනකොට සහතිකය අරන් තියෙනවා ISL. කොළඹ විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය සහ වයඹ විශ්වවිද්‍යාලය මේ වෙනකොට ඉල්ලුම් කරලා තියෙනවා මේ සහතිකයට. ඉතින් නොබෝ දිනකදී ඒවත් හම්බ වෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ කලින් අහපු ප්‍රශ්නට උත්තරේ බෑ නෙමෙයි. ඔව්. හරිද? ඉතින් මොනවද තියෙන සිලබස්? මොනවද අපි උගන්වන්නේ? අංක 1 මේක ඇතුලේ විෂය ධාරා දෙකක් බෙදෙනවා ET BST කියලා. මම BST ගැන කතා කරන්නේ නැත්තේ මම උගන්වන්න නැති නිසා මම උගන්වන්න නැති දෙයක් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ET විෂය ධාරාව නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේදේ කියන එක ඇතුලේ තියෙනම පුතේ ඉලෙක්ට්‍රොනික, ඔටෝමොබයිල්, සිවිල්, මෙකැනිකල්, ඉලෙක්ට්‍රිකල් කියන මෙන්න මේ විෂය ධාරා. ඒ වගේම ඕනෑම තාක්ෂණ වේදේ කරන ළමයෙක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි සේෆ්ටි. ඒ කියන්නේ ET කරන අය අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. හරිද? BST කරන අයත් අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. ඒ තමයි සේෆ්ටි. ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයොලොජි, IT සහ මැත්ස් ඔය ටික තියෙනවා. ඊට අමතරව තෝරගන්න විෂයක් තියෙනවා ICT. ICT කියලා කියන්නේ මෙන්න මේ වගේ මාතෘකා තමයි මේකේ තියෙන. software development, web development, Arduino, IoT මම කලිනුත් කිව්වා, robotics, computer hardware. මේවා තමයි අපේ IT සිලබස් එකේ තියෙන්නේ. ඒතර මේක කම්පල්සරි නෑ. මේක තෝරා ගැනීම අනිවාර්ය නෑ. හැබැයි ඉතින් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ෆ්‍රයිඩ් රයිස් එක පොල් සම්බෝල කන්නේ නැහැ නේ. ෆ්‍රයිඩ් රයිස් එක කන්නේ chili paste. ඉතින් ගැළපීමක් තියෙන දෙයක් නේ සාමාන්‍යයෙන් කරන්න ඕනේ. ඉතින් මේ විෂය අතෑරියට පස්සේ හරිද? මේ විෂය අතෑරියට පස්සේ හරිද? අපිට තෝරගන්න තියෙන ඉතුරු විෂයන් ටික ගත්තාම අර ෆ්‍රයිඩ් රයිස් එක පොල් සම්බෝල කෑවා වගේ පොඩි ගතියක් එනවා. ඒ නිසා මම අර කියපු දැකපු ඔයගොල්ලෝ කරපු දේවල් අර ඉස්සලා ඔක්කොම දැක්කේ මේ විෂයට මේකෙන් තමයි පණ දෙන්නේ. හරි. ඒ කියන්නේ මේ විෂයට පණ දෙන්නේ ICT වලින්. ඉතින් ICT නැතුව ටෙක්නොලොජි කරලා ඇත්තටම ටිකක් අර ඉස්සරහට යන්න පුළුවන් තියෙන chance එක අඩු වෙනවා. ඉතින් මම ඒක වාට කිව්වේ මේ වෙලාවේ මම මේක මේ ආඩම්බරෙන් කියන්නේ මමත් තාක්ෂණ වේදේ හදාරපු කෙනෙක්. මමත් කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණේ තාක්ෂණ වේදේ හදාarලා. ඉතින් ඒ දැනුම එකතු කරගෙන තමයි මේ අපේ දරුවොත් එක මේ ගමන යන්නේ. ඉතින් සරලවම මේ විෂය ධාරා මේ විෂය පද්ධති තුන හරි වැදගත් ඉගෙන ගන්න එක. ඒ නිසා මම කියන්නේ ඉතින් මේ දෙක කරන කෙනෙක් මේක නොකර ඉන්න එපා. අමාරු වුණත් O level ICT කිරීම අනිවාර්ය නෑ. මේකට O level ICT කරපු නැති ළමයි ඕන තරම් IT කරලා ඒ අකුරු දාලා තියෙනවා කැම්පස් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේ ප්‍රශ්න ඔයගොල්ලෝ ක්ලාස් ආවම අහන්න. ඊළඟට තියෙන ප්‍රශ්නේ. කවද්ද පන්ති පටන් ගන්නෙ? ඔන්න පුතේ පන්ති පටන් ගන්නෙ අපි අප්‍රේල් 2. ඒ කියන්නේ ලබන බදාදා. ඒක తాවකාලික දවසක්. හැබැයි අපේ ක්ලාස් එක ස්ථිර දවස වෙන්නේ සෙනසුරාදා. හැබැයි මේ සතියේ විතරක් අපි බදාදා ඔයගොල්ලන්ව ගෙන්නනවා. හේතුව ඔයගොල්ලන්ට විශේෂ වැඩමුළුවක් තියෙනවා එදාට කරන්න. ඒ තමයි ඔයගොල්ලන්ගේ මේ තාක්ෂණික ධර්ම පරීක්ෂා කරන්න අපි පොඩි ප්‍රැක්ටිකල් වර්ක්ෂොප් එකක් තියෙනවා එදාට. ඔයාලා අර දැකපු ගැජට්ස් ඔයාලගේ අතට හම්බ වෙනවා. ඔයාලට වැඩ කරලා බලන්න. අපි ඔයාගෙන් පොඩි දේවල් බලනවා එදාට කොහොමද ඔයගොල්ලෝ මේවත් එක්ක මේ ඔට්ටු වෙන්නේ. එදාට යාළුවොත් එක්ක එන්න මම ගැන පස්සේ කියන්නම්. ඉතින් මෙන්න මේ දවස්වල තමයි පුතේ පන්ති පටන් ගන්නෙ. ඉතින් අප්‍රේල් 2 සහ අප්‍රේල් 5 මේ තියෙන වෙලාවල් වලට ඔන්ලයින් ආකාරයටත් ඒ වෙලාවෙම යනවා. විශේෂම කාරණේ තමයි අවුරුදු මාසෙනේ. මේ මුළු මාසෙම ඔයාගෙන් අපි රුපියලක්වත් ගන්නෙ නැහැ. හරි. ඔයාලා මේ ලැබ් එකට ඇවිල්ලා අත්දැකීම් අරගෙන එක එක දේවල් අත්අසා බලලා මේ මොනවා කරලා ඔයාලා දැනුම ගත්තත් මේ
මාසය ඇතුළත ඔයාගේ එක රුපියලක්වත් ගන්නෙ නැහැ. ඒ නිසා තමයි ඔයාට කියන්නේ දෙවෙනිදා ඔයාගේ වටපිටාවේ ඉන්න යාළුවෝ නෑදෑයෝ ඔක්කොමත් එක්ක අනිවාර්යෙන්ම එන්න. හරිද? ඒ ඇවිල්ලා බලන්න කිසිදු මුදලක් අය කරන්නේ නැහෙනේ. හරිද? ඒ එන අයට හම්බෙන තෑගි ටිකකුත් මම තව ටිකකින් පෙන්නන්නම්. මේ ඇවිල්ලා මේ අත්දැකීම ගන්න අරගෙන ඔයගොල්ලෝ ටෙක්නොලොජි කියන්නේ මොකක්ද කියන එක ඔයාලා තේරුම් ගන්න බලන්න. ඉතින් මම මේ කතාව ඇතුලේ කියනවා කැම්පස් යන්න කලින් කැම්පස් අත්දැකීම කියලා. ඒක ඔයාලා දකින්න ඇති, තේරුම් ගන්න ඇති. මොකද හේතුව ඉතින් මේ ඔයාලා දැක්කේ මේ දකින්න මේ පින්තූර වලට හැම එකටම කතාවක් තියෙනවා. ඉතින් මේ කතාව ඇතුලේ තමයි අපි ওই කතාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපේ ක්ලාස් එක තියෙන්නේ Gravity Institute කියන නැත්නම් දෙල්කඳ Gravity එකේ තමයි මේක තියෙන්නේ. ඉතින් මේ ලැබ් එක හදලා තියෙන්නේ Gravity එක ඇතුලේ. Gravity එක ඇතුලේ කොච්චර දුරට ප්‍රබලයිද කිව්වොත් ගියවර කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා අපේ පන්තියේ. ඉතින් Gravity එකට අපි හැදුවට පස්සේ අපිට හම්බෙච්ච තව දෙයක්. ඒ වගේම මගේ ආදරණීය ගුරුවරයා අනුරා සමරීර සර් භෞතික විද්‍යාව උගන්වන්නේ. ඉතින් සර් ගාවේ හැදිච්ච ළමෙක් තමයි ගිය පාර 2023 A level bio වලින් ලංකාවේ පළවෙනියා. ඉතින් Gravity කියලා කියන්නේ පළවෙනිය හදන තැනක්. ඉතින් මම පළවෙනියාගේ ඊතුරු කතාවත් කියන්නම් තව ටිකකින්. මේ තියෙන්නේ අපේ ප්‍රතිඵල සටහන. මේක ඉතින් මම මෙහෙම එකින් එක කියන්නේ නැහැ. ප්‍රතිඵල තෝගයක් තියෙනවා මේ. ඉතින් මේ තනි ළමයා වශයෙන් කියන්න ගියොත් එහෙම අද හෙට එළියනකම් විතර මේ කතාව අදින්න වෙනවා. වැදගත්ම ප්‍රතිඵලයක් තියෙනවා මේ හරියේ. ඒ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා ගිය අවුරුද්දේ කොළඹ ආනන්ද විද්‍යාල නියෝජනයක් ඉරෝෂයියා. ඉතින් මේ එක නැත්තම් කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා කියන එක මම සරලවම කිව්වොත් පුතේ මෙතන ඉන්න එක්කෙනයිනේ. මෙතන ඉන්නව ගොඩක්. හරි. එතකොට මම ඔයාලට සරලව කියන්නේ පළවෙනියා කියන එක විතරක්ම නෙමෙයි මිස්ටර් එකේ තියෙන්නේ. පළවෙනියෝ ඉන්නේ එක්කෙනයි. හැබැයි කැම්පස් යන අය ඉන්නවා පුතේ මේ වගේ එන ගොඩාරියක්. හරිද? එතකොට ඔයාලට පේනවා හරිද? යුනිවර්සිටි යන ළමෙක් මිස්ටර් එකේ හැදීම අහඹු දෙයක් නෙමෙයි. පළවෙනියා ඉන්නවා ඊට අමතරව කැම්පස් යන අයත් ඕන තරම් ඉන්නවා. ඉතින් මේ වැඩපිළිවෙල කොච්චර දුරට සාර්ථකද? එන්න එක තමයි මේ පිටුවේ ඔප්පු වෙන්නේ. හරිද? කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා ඉන්නවා ඊට අමතරව හින තෝගයක් තව ඉන්නවා කැම්පස් යන අය. ඒ කියන්නේ ඒකේ තේරෙන්නේ අපි මේ ප්‍රායෝගික වැඩසටහන කොච්චර දුරට ළමයින්ගේ විභාග ජයග්‍රහණය කරගන්න උදව් වෙලාද කියන එක. ඉතින් ඒකයි මම කිව්වේ කටපාඩම් කරන්න නැතුව ඉගෙන ගන්න. එතකොට ඔයාලගේ විභාග ජයග්‍රහණය වගේම ජීවිතේ ඊතුරු ජයග්‍රහණත් ලං වෙනවා. ඊළඟට මේ අපේ වෙඩින් එක මේ තමයි අවුරුද්දකට සැරයක් අපි තියෙන මේ අපේ ළමයි කරන දේවල් අගේන රෑන්කින්ග්ස් කියන අපේ සම්මාන උළෙල. ඉතින් මේ සම්මාන උළෙල ඇතුලේ අපේ විභාග වලින් ලොකු රිසල්ට්ස් දාන රෑන්ක් දාන කට්ටිය වගේම අපේ විවිධ නිර්මාණ වලට දායක වෙලා විවිධ දේවල් කරපු විවිධ ප්‍රොජෙක්ට්ස් වලට සම්බන්ධ වෙච්ච හැමෝම අගය කරනවා. ඉතින් ඔයාටත් දවසක අපේ රෑන්කින්ග්ස් එක ඇතුලේ සම්මානයක් මෙන්න මේ වගේ එකක් මම ඔයාලට එකක් පෙන්නන්නම්. මේ තියෙන. හරිද? මේ වගේ සම්මානයක් ඔයාගේ අදටත් දවසක හම්බ වෙයි. ඒ දවස වෙනකන් ඔයා හීනමවන්න මේ වගේ ඒවා ගොඩාරියක් මෙතන තව තියෙනවා. ඉතින් ඔයාගේ අතටත් මෙහෙම එකක් ගන්න මහන්සි වෙන්න. හරි. අපිට පල්ලෙහා බලන්න විදියක් නැහැ. මේක යට තව ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේකට ලොකු වටිනාකමක් තියෙනවා. මේක ඔයාගේ අතට හම්බ වෙනවා කියන්නේ ඔයා පොරක්. ඔයා ඩයල් එකක්. ඉතින් එහෙම චරිතයක් වෙන්න දවසක. ඉතින් මම මේක පැත්තකින් තියන්න. හරි. ඉතින් මේ දවස වෙනුවෙන් ගොඩක් දේවල් අපි එක දවසක් නෙමෙයි අපි මහන්සි වෙන්නේ. මම අර පෙන්නපු කවිඳු අය ඉන්නවා, සකුන්ත ඉන්නවා, දිලුමි ඉන්නවා, තරුක ඉන්නවා. මේ විශේෂ කට්ටියක් මේ පොත ඇතුලේ මේ විස්තරය තියෙන අපි මේ PDF එක ඔයාලගේ group එකට දාන්න. මේ ඇවිල්ලා පුතේ අවුරුද්දක් කලින් විභාගෙ දීපු ළමයි. කියන්නේ අවුරුද්දක් කලින් විභාගෙ ලියනවා කියන්නේ 2024 ලියන්න තිබ්බ කට්ටිය 2023 විභාගෙ ලිව්වා. දැන් ඒ වෙනකොට මේ කට්ටිය ලියලා යුනිවර්සිටි තේරිලා ඉවරයි. කවිඳු ශහන් අයියා කොළඹ විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නවා. සකුන්ත වයඹ විශ්වවිද්‍යාලය තේරලා ඉන්නවා. දිලුමි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තේරලා ඉන්නවා. ඒ වගේම තරුක කැලණ විශ්වවිද්‍යාලය තේරලා ඉන්නවා. මේ අවුරුද්දක් කලින් විභාග ලියපු ළමයි. ඒ කියන්නේ මේ විෂය මාලාව ඇතුලේ කැපවීම වැඩ කරන්න පුළුවන් කෙනෙක්ට අවුරුදු දෙකක් ඕනෙත් නැහැ. අවුරුද්දක් ඇතුලෙන් තමන්ගේ හීනයට යන්න පුළුවන්. මේ සාක්කිය ඊට අමතරව ළමයි මේ තියෙන්නේ තේ වගේ දරුවෝ කීප දෙනෙක් මේ ඔයාලා දැකලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ගීතිකා අක්කා මේ ගිම්මහන් අය ඉස්සල්ලාට මම පෙන්නපු. ඒ වගේම සංදීප් අයියා ඊට පස්සේ විමුක්ති ඉස්සලා දැකපු වර්ණික අයියා අසිත් අයියා මේ ඔක්කොම කැම්පස් යන කට්ටිය තව ඉන්න ඕන තරම් මේගොල්ලෝ කියපු කතා ටිකක් මේක ඇතුලේ තියෙනවා. ඔයාට ඒකත් බලන්න පුළුවන් වෙයි ඔයාගේ PDF එක ඕපන් කරලා බැලුවොත්. හරි. මේ තමයි කතාව. ඊට අමතරව තව එක පිටුවක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒක මගේ පිටුව. හරි.
ඉතින් මේ ඉන්නේ මම. ඉතින් ලංකාවේ විෂයන් 3ම උගන්වන එකම ගුරුවරයා කියලා මෙන්න මෙහෙරි දාලා තිනවා. ඔව් ඒක ඇත්ත. මේක ඇත්තටම කිව්වොත් කොහෙවත් තැනක ප්ලෑන් කරලා විෂයන් 3ක් උගන්වන්න මම මේ ශේෂ්ත්‍රයට ආවෙත් නැහැ. මං ආවට පස්සේ ළමයින් ඉල්ලීම නිසා මට මේ විෂයන් 3 උගන්වන්න වුණා. ඒක මගේ භාග්‍යයක් විදිහට මම සලකනවා. මොකද මේ විෂයන් 3 ඇතුලේ මට ගොඩාක් සෙල්ලම් කරන්න හම්බුණා. ඉතින් ඒක ඇතුලේ මම මේ ළමයින්ගේ හැංගීච්ච දක්ෂතා ගොඩක් එළියට ගන්න මට පුළුවන් වුණා. ඒක මට හම්බ වෙච්ච ලොකු අවස්ථාවක්. නැත්තම් මම මේ විෂයන් 3න් එකක් කරලා මං ඉතුරු දෙක තව කාට හරි බාර දීලා තිබ්බනම් සමහරක් විට මේ දක්ෂතා එහෙමම වැලිලා යන තිබ්බා. ඉතින් මගේ පිනකට මට පුළුවන් වුණා විෂයන් 3ම උගන්වන්න. ඉතින් ඒක මගේ දක්ෂතාවය කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙම කෙනෙක් මේ ලංකාවේ තාම බී වෙලා නැහැ. ඉතින් ඒකට හේතු උනේත් මමත් තාක්ෂණ වේදයේ විෂය ධාරාව හදාarලා යුනිවර්සිටි තේරිලා. ඉතින් ඒ අත්දැකීම් මං ගාව තියෙන නිසා ඉතින් මට ඒක ලොකු අභියෝගයක් වුණේ නැහැ කියලා මං හිතනවා. නැත්තේ නෑ අභියෝගයක් වුණා. හැබැයි වුණාට ඒක බොහොම ලස්සන ජයගත්තා. ඉතින් ගිය අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා විෂයන් 3ම ඒ අකුරු 3ක් එක්ක හැදුවා. ඉතින් ඒක සරල උදාහරණයක් ඔයාට. ඒ හැර ඕන තරම් ළමයි යුනිවර්සිටි අවලා තියෙනවා. ඉතින් මේ විෂයන් 3ම උගන්වන ලස්සනට බැලන්ස් කරන නිසා ඒ කියන්නේ එකක් හොඳට උගන්වලා නෙමෙයි 3ම ලස්සනට බැලන්ස් කරලා 3ම හොඳට උගන්වලා අඩු නැතුව උගන්වලා ලස්සනට මේ විෂය මාලාව ගොඩනගලා තියෙනවා. ඉතින් මේ සිලබස් එකට පණ දුන්නේ නැත්තරම මම ඒක තමයි මගේ වෙනස. ඉතින් ඒක ඇතුලේ අපි නිර්මාණය කරපු ආයතනයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ආයතනය මිස්ටර් ඉන්ජිනියරිං සොලියුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය. ලංකාවේ ලියාපදිංචි ආයතනයක්, ව්‍යාපාරයක් විදිහට ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයක් මේ තියෙන අංකේ. හරි. ඉතින් මේ ලියාපදිංචි පෞද්ගලික සමාගම විසින් මොනවද කරන්නේ? මේකට අපි කියන්නේ ලංකාවේ පොඩිම කම්පැනි කියලා. ඇයි පොඩිම කම්පැනි කියලා කියන්නේ? පොඩිම කම්පැනි කියන්නේ හේතුව වෙන මොකක්වත් නෙමෙයි. මේක ඇතුලේ පොඩි වැඩ නෙමෙයි කරන්නේ, ඔක්කොම ලොකු වැඩ. හැබැයි ඔක්කොම කරන්නේ පොඩි ළමයි. මෙන්න මේ ශේෂ්ත්‍රයට තිය තමයි අපි අපේ වැඩ මෙහෙවන්නේ. එකක් software development ඔයගොල්ලෝ දැක්කා, hardware project ඔයගොල්ලෝ දැක්කා, IoT project දැක්කා, AI project මෙතන පෙන්වන්න තිබ්බා. ආදිත්‍ය හිටිය ඇතුලේ මේ දවස්වල යන project එකක් තියෙනවා. Coca-Cola එකත් එක්ක සම්බන්ධ වෙලා කරන වැඩක්. web application, mobile game development මේ මාතෘකාවට තේ කවිඳු අයියා ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක හම්බ වෙයි. ඉතින් මෙන්න මේ වගේ IT electronic එක්ක පදනම් වෙච්ච ගොඩක් වැඩ තමයි පුතේ අපි කරන්නේ. මොකද හේතුව ඉතින් මම හිතනවා ලෝකේ ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ ඒ දේවල් වලින්. ඉතින් මම ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක ඔයාට ඇස් දෙක ඇරියහම බලා ගන්න පුළුවන් ලෝකේ දිනුලා තියෙන මොනවද කියලා. ඉතින් අපේ රට මෙතන අතර වෙන්නත් ලෝකෙ ඉස්සරහට යන්නත් එකම හේතුව මේ තාක්ෂණය අපිට එන්නේ පහුවෙලා. ඉතින් ඔයත් පහුවෙලා ගත්තොත් ඔයාටත් අපේ ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක් වගේ ජීවිතේ ජීවත් වෙන තමයි වෙන්නේ. ඉතින් මිස්ටර් ටෙක් ගැන කතා කරන්න අපිට පැය දෙකක් ගියා. හැබැයි මේ පැය දෙකෙන් ඇතුලේදී අපි ගොඩක් දේවල් ඔයාට කිව්වා. තව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපි දෙවෙනිද හම්බ වෙමු. වැඩි විස්තර සම්පූර්ණයෙන්ම මේක රෙකෝඩින් එක ඔයාට ගන්න පුළුවන්. මේ Zoom meeting එකේ ඔයාට කාටර යාළුවෙක්ට මොනවා හරි දෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපි කවුද කියන එක කියන්න පුළුවන්. මට නම කියන්න බැරුව ගියා. මම මහේෂ් රණවක. ඉතින් මිස්ටර් ටෙක් කියන බ්‍රෑන්ඩ් එක හැදුවේ අපි කියන එක ඇතුලේ මම විතරක් නෙමෙයි කියලා තමයි මම මේ කියන්නේ හැම වෙලේම. මොකද 2020 මගේ A-level batch එකේ ඉඳලා 2024 2025 2026 මේ සියලුම උසස් පෙළ පන්ති වල දරුවෝ තමයි මේ බ්‍රෑන්ඩ් එක හැදුවේ. ඉතින් ඒකට අයිතිය මට වගේ මේගොල්ලන්ටත් තියෙනවා. ඉතින් මම මගේ නමින් ගත්තොත් මමගේ තනි නමින් ගත්තොත් මම මහේෂ් රණවක. ඉතින් ඔයාලා මිස්ටර් ටෙක් එකට පන්ති යනවා කියලා තමයි ගොඩක් කට්ටිය එන්නේ. මහේෂ් ගාව පන්ති යනකොටත් වඩා ඒක තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මිස්ටර් ටෙක් එකට පන්ති ආවම එන්නේ මහේෂ් ගාවට තමයි. ඒ කියන්නේ මම ගාවට. හරි. ඉතින් විෂයන් 3ක් යටතේ මේ ඉන්නේ මම තමයි. ඉතින් මේ අර දැකපු කට්ටිය නේද? ජනිත් අය ඉන්නවා, ගිම්මන් අය ඉන්නවා, විකාශන අය ඉන්නවා, වර්ණික අය ඉන්නවා, පොඩි ගිම්මන් අය, මිනිදු අය, කවිඳු ඔය ඉන්නේ. හරිද? ඒ කට්ටියම තමයි. ඉතින් මේ කට්ටිය තමයි මගේ හයිය. ඉතින් තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් අපි ඔයාලව ක්ලාස් එක ඇතුළට අරගත්තට පස්සේ ඔයාට මේ කට්ටිය හම්බ වෙයි මේ අයියලා. ඒ අයියලත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝ එක එක જાතිය වැඩ කරයි. දවසක ඔයාට තේරෙයි මිස්ටර් ටෙක් කියලා කියන්නේ කැම්පස් එකක් කියලා. මොකද හේතුව අපි මේක ඇතුලේ ඇත්තටම කිව්වොත් යුනිවර්සිටි එකක වැඩ කලින් කරවලා තමයි ගෙදර යවන්නේ. දැන් ප්‍රශ්නයක් ඇති සර් එතකොට අපි ක්ලාස් එකේදී ලියන්නෙම නැද්ද කියලා. අනේ ලියනවා. මං ගාව පොත් ටිකක් තියෙනවා මම පෙන්නන්න. මට කැමරා කෝණ වේ ටිකක් ඔය හරියට කවුරු එන්නකෝ මේ පොත් ටික අරගෙන. මම මේක ළමයෙක්ගෙන් පොත් ටිකක් ඉල්ලගත්ත අද පෙන්නන්න. අර ටික පොත් ටික අරගෙන මට අතන පොඩ්ඩක් හදලා දෙන්න. අපිට කොතනද ලේසි මෙතන ලේසිනේ. පොත පෙන්න. හරි. ඔයාලට මම මේ පොත් ටික දිගහැරලා පෙන්නන්නම්. අර පැත්තෙන් තියෙම මම ඉල්ලනකොට දෙන්න ටික. මේ තියෙන්නේ IT
ලොජික් ගේට් පාඩමේ පොත මේකේ අයිති එක්කෙනා මට මතක විදිහට මම ඉල්ලුවේ මේක ඉසුමකින් ඉසුමි තමයි මේක දෙන්නේ නැත්තේ මට. මේ තියෙන්නේ අපේ පන්තියේ සටහන්. හරි. කොච්චර ලස්සනට මේ දේවල් කරනවද කියලා ඔයගලන්ට බලන්න පුළුවන් වෙයි මේ සටහන් ටික පෙරලන් යන වෙලාවේ. ඉතින් මේ තියෙන්නේ අපේ IT පන්තියේ ඔයාලට හම්බෙන පළවෙනි පාඩමේ පොත. ඒකත් විශේෂයි. ඔයාලට පේනවා ඉතින් මේ කවරේ එක කවරයක් නෙමෙයි මේ වගේ කවර කීපයක් තියෙනවා මේ. හේතුව මේ හරිද? විවිධ જાතියේ කවර තියෙනවා. පේනවද ඔයාලට? ඒ කියන්නේ අපේ පන්තියේ රූල් එකක් තියෙනවා. නැත්නම් අපේ පන්තියේ පොඩි අපි හදාගත්ත දෙයක් තියෙනවා. අපි මේ වගේ කවර ළමයා විසින්ම හදා ගන්න ඕනේ කියන දේ. ඉතින් ඒ වගේ විවිධ පාඩම් වලට අදාළව තව එකක් පෙන්වුවොත් එහෙම නම්බර් සිස්ටම්. හරි. මේ තියෙන සටහන්. ඉතින් පන්ති ඇතුලේ මේ දේවල් හරියට උගන්වන නිසා තමයි ඔයාලට ආඩිනෝ කියන පාඩම ඔයාලට මේක ඇතුලේ ලොකු දෙයක් තියෙනවා ඉගෙන ගන්න. A-level සිලබස් එක අපි සෑහෙන්න එහාට ගිහිල්ලා උගන්වනවා මේ දේවල්. ඉතින් මේ ඇවිල්ලා එක විෂයක් විතරයි මට දෙන්න පුතේ ඊටු පොත් ටිකත්. මේකත් කොහොමද තියන්නේ? ඊළඟට මේ තියෙන්නේ අපේ මූලික විද්‍යුතේ පාඩම අපේ SFT වල ET වල තියෙන පාඩමක්. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික වලට අදාළ පාඩමක්. ඉතින් මේ දේවල් කොච්චර පවර්ෆුල්ද කියන එක අනුව තමයි ඔයාලා දැකපු දක්ෂ ළමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මේවැය මේ තියරි නිකන් කටපාඩම් කළා නම් විතරක් මේ දේවල් අවබෝධ කරගන්න කාටවත් බෑ. සිවිල් හරිද? ඩ්‍රෝවින් පෙන්වන්න නිකන් දල වශයෙන්. දැන් මේ තියෙන්නේ ඩ්‍රෝවින් එකක් ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ඩ්‍රෝවින් එක මෙහෙම අඳින්න පුළුවන් නම් ඒක කම්පියුටර් එකේ ඩිසයින් කරන්න පුළුවන් නම් ඒක එළියට ගන්න එක මහ වැඩක් නෙවෙයි කියලා ඔයාලට දැන් තේරලා ඇති. මේ තියෙන්නේ ඒ වගේ මේ දවස්වල යන 2026 පන්තියේ පාඩම් වලට අදාළ සටහන් වගේක්. ඉතින් ඉලෙක්ට්‍රොනික දවන්ත පාඩමක් සිලබස් එකේ තියෙන. හරි. ඉතින් මේ 2026 පන්තියේ ළමයෙක් 2025 විභාගෙ ලියන්න ප්ලෑන් කරන් ඉන්න දරුවෙක්ගේ සටහන් ටිකක් මම මේ පෙන්නුවේ. මට දෙන්න ඊළඟ විෂයට අදාළවත්. ඊළඟට තියෙනවා SFT. මේ තියෙන්නේ. හරි. කණ්ඩාංක ජ්‍යාමිතිය. එක පාඩමක්. ඔයාලගේ ඉස්කෝලේ කාලේ කිව්වොත් ප්‍රස්තාර කියලා ඔයගොල්ලෝ කියන්නේ. අනේ ප්‍රස්තාර වලට අදාළ පාඩමේ සටහන් ටිකක් මම මේ පෙන්වන්නේ. ඉතින් ඔය තියෙන්නේ. හරි නේද? ඉතින් මම මීට වඩා මේ ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි. මේ හැමදේම පිළිවෙලට ගානට ලස්සනට සිද්ධ වෙනවා. ඒ නිසා නේද අර වගේ ලොකු ප්‍රතිඵල සහ මට ඉස්සරහට දෙන කැමරා එක. හරි. ඉතින් ඒ වගේ ලොකු ප්‍රතිඵල, ඒ වගේම ලොකු වැඩ ගොඩක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔන්න ඔය වගේ පිළිවෙලට උගන්වන නිසා තමයි. ඒක ඉතින් මම අමුතුවෙන් කියන්න යන්න ඕනේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ පොත වාට හම්බෙලා ඇති. මේ පොත පරිසම් කරලා තියාගෙන පන්තියේදී අරන් එන්න. නැති අයට මේ පොත අපි දෙනවා. මේක තමයි අපි ලියන පොත. අපිට හම්බ වෙන දවසේම හම්බ වෙනවා. මේක ලියන්න කොළ දීලා දින ඕගොල්ලන්ට. ඉතින් එහෙනම් අපි දෙවෙනිදා හම්බ වෙමු. මිස්ටර් ටෙක් කියලා කියන්නේ කොහොම තැනක්ද කියන එක ඔයාලා මේ මොහොතේ දැක්කා. ඉතින් ඒ දැකපු දේ ඔයගොල්ලෝගේ යාළුවන්ටත් කියන්න. මොකද හේතුව මේ දේ සමාජගත කරන තරමට මේ රට ඇතුලේ අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් කියන දේ මොනවද කියන එක මම කියන්නේ නැහැ. S2කින්ම ඔයගොල්ලෝ දැක්කා. ඉතින් ඊට වඩා දේවල් වුණත් තව ඉස්සරහට දකින්න හම්බ වෙයි. මොකද අපි මිස්ටර් ටෙක් මෙතන නතර වෙන්නේ නැහැ. අපි හැමදාම ලොකු වේගකින් දුවනවා. ඉතින් අපි විවිධ දේවල් කරනවා. ඒක කරද්දී ඔයාලට මේ ක්ලාස් එකේ 2027 ඔයගොල්ලෝ එළ කියන්නේ තව අවුරුදු 3ක් ඔයගොල්ලෝ අපිත් එක්ක දෙකමාරක් ඔයගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා. ඒ කාලය ඇතුළත ඔයගොල්ලෝ දකි අපි මීට වඩා දේවල් කරනවා. ඉතින් ආරාධනා කරන ඔයගොල්ලන්ට ඔයාලගේ යාළුවෝ සියලුම වාර්තක හිතවත් තරහකාරයෙක් හරි කමන්නේ නැහැ. හරිද? අදගෙන එන්න මොකද හේතුව තාක්ෂණය ඉගෙන ගන්න වෙන කොහෙවත් ඔයාලට හම්බ වෙන්නේ නැහැ. මං හැම වෙලෙම කියන්නේ ඇත්තටම තාක්ෂණය ඉගෙන ගන්න ඕන නම් ටියුට් එකකින් කටපාඩම් කර බෝඩ් එකක ඉගෙන ගන්න නැතුව ඇත්තටම කරලා බලලා තාක්ෂණය ඉගෙන ගන්න ඕන නම් හරි ආයිත් කියනවා කරලා බලලා ඇත්තටම තාක්ෂණය ඉගෙන ගන්න ඕන නම් ඔයාට ලංකාවේ වෙන කොහෙවත් විකල්පයක් නැහැ. මේ ලැබ් එක හදන්න මට මේ ටීම් එක හදන්න මේ වගේ කන්සෙප්ට් එකක් ගොඩනගා ගන්න මට අවුරුදු ගාණක් ගියා අවුරුදු 5ක් ගියා. ඒක තමයි මම මේ වෙනකන් කරපු දේ. ඉතින් මේ රට ඇතුලේ ලොකු විප්ලවයක් කරා මේක ඇතුලේ. ඉතින් ඔයාට ආරාධනා කරනවා ඊළඟ විප්ලවයට ඊළඟ පෙරලියට ඊළඟ අරගලයට
ඔයගොල්ලොත් එකතු වෙන්නේ. ඉතින් මේ පෙන්නපු දේවල් වලට අමතරව සෑහෙන දේවල් ප්‍රමාණයක් මේක ඇතුලේ තව තියෙනවා. ඉතින් මේ ලැබ් එකට ඇවිල්ලා ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් එක ගන්න, ඉගෙන ගන්න, අපිත් එක්ක වැඩ කරමු, එක එක දේවල් වලට සහභාගී වෙන්න. ඔයගොල්ලෝ ආස කරන දේවල් ෆීල්ඩ් එකේ ඉස්සරහට එන. ඔයගොල්ලෝ ආස නම් IT පැත්තෙන්, ඔයගොල්ලෝ ආස නම් හાર્ඩ්වෙයාර් පැත්තට, ඔයගොල්ලෝ ආස නම් ඉලෙක්ට්‍රොනික පැත්තට, ඔයගොල්ලෝ ආස නම් ඔටෝමොබයිල් පැත්තට, ඕන පැත්තකින් ඉස්සරහට යන්න අපි ගාව අවස්ථාව තියෙනවා. ඉතින් යම් දවසක සමහරක් විට ඔයගොල්ලොත් අපේ ආයතනයේම අපිත් එක්ක එකතු වෙලා ඉස්සරහට එක එක දේවල් කරයි. ඒකත් ඔයාලට හම්බෙන chance එකක්. මොකද අපිත් එක්ක වැඩ කරන හැමෝටම අපි සර්විස් ලෙටර් එකක් දෙනවා. අපිත් එක්ක වැඩ කරේ මොනවද කියන එක දාලා වාගේ පළවෙනි ජොබ් එක සමහරට අපි ගාව වෙන්න පුළුවන්. ඉතින් ඒ හැමදේම එක තමයි මිස්ටර් ටෙක් අපි හැදිලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි. පැය දෙකක් ඔයාලා පැය දෙකකට විනාඩි 10ක් විතර අඩුයි. අනිවාර්යෙන් ක්ලාස් වෙනවා සර් කියලා දාලා තියෙනවා. බොහොම ස්තුතියි. හරි. ඉතින් හරි. ඉතින් ඒ දේ තමයි ඔයා හිතන්න ඕනේ පන්තියට ඇවිල්ලා පන්තිය ඇතුලේ මේ විදිහටම වැඩ කරලා අර මම කිව්වා වගේ මෙන්න මේ සම්මාන වලින් එකක් නම් ඉස්සලා කිව්වේ ගොඩක් තියෙනවා කියලා මම දැන් යටින් ගත්තා දෙකක්. මෙන්න මේ සම්මාන වලින් එකක් ඔයාගේ කරගන්න දවසක් එනවා. එදා දවසට ඔයාගේ අතට මෙන්න මේ සම්මානයක් හම්බ වුණොත් ඔයා මේක ඇතුලේ ගමනක් ගියපු කෙනෙක්. ඒක තමයි ඇත්ත කතාව. එක්ක ඔයා හොඳ විභාගේ පාස් වෙලා එහෙම නැත්නම් ඔයා යුනිවර්සිටි කොහොම හරි තේරිලා එහෙමත් නැත්නම් ඔයා මොනවා හරි ඔයා දක්ෂ දෙයක් කරහා ඉස්සරහට ආපු කෙනෙක් වෙලා මේක ඔයාගේ අතට ආවොත් හරිද? නැතු මේක නිකන් දෙන්නේ නැහැ. මේක හිතවත් අයට දෙන්නේ නැහැ. හරිද? මේක දෙන්නේ ඔයා ඇත්තටම දක්ෂයෙක් නම් විතරයි. ඒක තමයි මේකේ තියෙන ඇත්ත. හරි. ඉතින් අපි එහෙනම් අප්‍රේල් මාසේ 2 වෙනිදා ඒ කියන්නේ ලබන බදාදා SFT ET ඒ කියන්නේ ඉන්ජිනේරු තාක්ෂණයේ වේදේ හදාරන දරුවෝ සහ BST කරලා SFT කරන දරුවෝ ඔයාලා අප්‍රේල් 2 වෙනිදා උදේ මෙහෙට එන්න ඕනේ. ඒ ගැන ගෲප් එකට දැනුවත් කරන්න. IT කරන දරුවෝ ටික එන්න ඕනේ ලබන සෙනසුරාදා උදේ. ඉතින් අපි ඔයාලව පිළිගන්න බලාගෙන ඉන්නවා 2 වෙනිදා. තනියෙන් එන්න එපා. ළඟපාත ඉන්න ඔයාගේ වල වැහපු සෙට් එක එක්කන් එන්න. මොකද ඒ වල බහපේ උන් ටිකත් එක්කම කොට ගියොත් දවසක අර පිටිපස්සේ ආර දැකපු ඔය කැමරේක චූට්ටක් කරවන්න පුතේ පැත්තට. ඔය කට්ටිය දුවන්න එපා ඉතින් දැන්. බොහොමම නතර වෙන්න කට්ටිය ෆ්‍රීස් වෙලා. හරි. හරි. ඔය ඉන්නේ යාළුවෝ තමයි. ඔය එකට වල බැහැපු සෙට් ඔය ඉන්නේ. මට ඉතින් ඔය කතා ගැන කියන්න පුළුවන් කට්ටිය පේනකොට කොහොමද වල බැස්සේ කියලා. ඉතින් ඔයත් එහෙම යාළුවෝ තමයි. ඒ යාළුවෝ එහෙම සෙට් වෙලා තමයි අවසානයේ දැන් ඒ යාළුකමුත් තාම එහෙමම තියෙනවා. හිතවත්කමුත් එහෙමම තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඔය දේවල් කරගෙන ඔය ඉන්නේ ඔක්කොම. රොෂාන් අය විතරයි මම දැනක පේන්නේ නැත්තේ. මොකද එයා කැමරාවක පිටිපස්සේ ඉන්න නිසා. හරි. ඉතින් රයිට් ඔය ඉන්නේ මම. ඉතින් ඔය යාළුවෝ වගේම ඔය යාළුවන්ටත් ගොඩ යන්න පුළුවන්. ඉතින් ඉස්සර අපි කියනවා තාමත් කියනවා ඉතින් ගොඩ යන්න නම් ගොඩ වෙන්න ඕන තැන මිස්ටර් ටෙක් කියලා. ඉතින් ඒක විහිළුවට නෙමෙයි කියන්නේ. මේ කරපු දේවල් ගොඩක් සල්ලි වියදම් වෙලා තියෙනවා අපිට කරන්න. මේ දේවල් වල කවුරුත් ඇණයක්වත් අපිට කවදාවත් නිකන් දීලා නැහැ. ඒක තමයි ඇත්ත. මේ හැම දෙයකම තියෙන සල්ලි. ඉතින් ඒ සල්ලි හොයලා තියෙන උගන්නලා මේක එක දේවල් හදලා විකුණලා. ඉතින් මේ දේ ගොඩනගන්න සෑහෙන කට්ටක් කෑවා. ඒක ඇතුලේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මගේ පන්තියේ ඉන්න හැමෝටම කියන්නේ හැමදාම මම මේ වියදම් කරලා තියෙන ධනස්කන්ධය මගේ වෙන මොනවා හරි ඇඳුම් කඩයක් අරන් කරා කියනකො ඇඳුම් කඩයක් කරා නම් මේ දවස්වල සෑහෙන ප්‍රොෆිට් හොයන්න තිබ්බා. හරිද? එහෙම නෙවෙයි මට ඕනුනේ මේ හම්බ කරන දේ යට කරලා තාක්ෂණය කියන දේ ඇත්තටම කරලා පෙන්වන්න තැනක් හදාගන්න තමයි මම දුක් විඳි. ඉතින් මගේ මහන්සිය අද වෙනකොට 75ක් සාර්ථකයි. තව 25ක් තියෙනවා. ඒ තමයි විශ්වවිද්‍යාලයක් හදන්න ආසාවෙන් ඉන්නවා ලංකාව ඇතුලේ. ඉතින් ඒකත් දවසක වෙයි. ඉතින් මේ මහ පොළොවේ මට මේ ටික පැල කරන්න ඕනේ මේ තාක්ෂණයෙන්. ඉතින් මම ඉගෙන ගත්ත දේ මම දන්න දේ මට ඔයාලට දෙන්නයි මේ වුණාව. ඉතින් ඔයා ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරමු. ඉගෙන ගමු. ඒක ඇතුළේ ඔයාගේ ජයග්‍රහණය ඔයාගාවට එහෙනම් අයිබෝන් අපි හම්බෙමු අප්‍රේල් 2 වෙනිදා යාළුවොත් එක්කම අපි හම්බෙමු. thank you කමෙන්ට් දාන කට්ටියට ස්තුතියි ඔයාලා හැමෝටම thank you sir කියලා දාලා තියෙනවා. අපි එනවා. හරි. එනකොට ඔයාලගේ ඔය වටපිටාව ඉන්න සහචරයෝ ටිකත් ඇදගෙන ඉන්න එක තමයි වැඩි. එහෙනම් ජය වේවා. අයිබෝන් පරිස්සමෙන් ඉන්න. සුසරණ හැමෝටම සුබ රාත්‍රියක්. එහෙනම් දැන්